ස්ටාර්ට් කරමු. පුතේ යාළුවන්ට මැසේජ් යවන්න ලින්ක් එක යවන්න. වැඩ ටික පටන් ගන්න. පොඩි ප්‍රමාණ දෝෂයක් සිද්ධ වුණා. අපි තව ක්ලාස් එකක් ඉවර කරලා තමයි ආවේ. ඒක නිසා. හරි. ඉතින් ඊයේ ඔයාලට කතා කරා අපි බයෝ කොටසක්. බයෝ කොටසක් කියන්නේ මොලේ ආශ්‍රිතව ඒ තියරි ටික කතා කරලා ඊට පස්සේ අපි එකෙන් ප්‍රශ්න සාකච්ඡා කරා. ඊට පස්සේ ළමයින්ගෙන් මේ තව තිබ්බ ලොකු ඉල්ලීමක් තමයි ෆිසික්ස් කොටස් වල 10 වසර දෙවනි පාඩමේ ප්‍රස්ථාර ප්‍රවේග කාල ප්‍රස්ථාර විස්ථාපන කාල ප්‍රස්ථාර තරණ කාල ප්‍රස්ථාර ඒ ටික කියලා දෙන්න. ඒ ටික තේරුන්නේ නැහැ. අර මේවා පොඩි පොඩි ප්‍රශ්න කලින් ගියපු පන්ති වල හරියට කෙරිලා නැහැ. 10 වසර කවර් වෙලා නැහැ. ওই ප්‍රශ්න ටිකත් එක්ක අපිට යෝජනාවක් ආවා සර් මෙන්න මේ ටික පුළුවන් නම් කරලා දෙන්න. ඒ ටික මේ වෙලාවේ ගොඩක් වටිනවා කියලා. ඉතින් මං හිතුවා පුතේ අද දවසේ ඔයාලට මේ පැය කීපය තුල ප්‍රවේග කාල ප්‍රස්ථාර විස්ථාපන කාල ප්‍රස්ථාර සහ ත්වරණ කාල ප්‍රස්ථාර සම්පූර්ණ ඔයාලට සාමාන්‍ය අපි කියන්නේ මේ මුල ඉඳලා තියරි ටික අකුරින් අකුර කවර් කරගන්න මේ වෙලාව මදි. අර අවශ්‍ය ටික අත්‍යවශ්‍ය ටික ආවරණය වෙන විදියට සම්පූර්ණ කවර් කරලා දෙන්න අපි තීරණය කරා. හරි. ඉතින් මේ ගන්න කොළ සෙට් එකක් එහෙම ගන්න. අරගෙන මාතෘකාව දාගන්න පුතේ. මාතෘකාව දාගන්න. සරල රේඛීය චලිතය. සරල රේඛීය චලිතය. සරල රේඛීය චලිතය. පුතේ මේ සරල රේඛීය චලිතය කොටස අද දවසේ දැන් ඔයාලා මේ පටන් ගත්ත වැඩේ අපි සම්පූර්ණ චලිත ප්‍රස්ථාර ටික කතා කරලා ඉවර කරනවා. ඒ වගේම අපි අන්තිම හරියේදී පාස් පේපර් එක උත් හදලා බලමු කොහොමද දැනුම කියන්නේ. හරිද? හරි. ඉතින් කොලයක් අරගෙන දාගන්න පාඩමේ මාතෘකාව සරල රේඛීය චලිතය. මේක සම්පූර්ණ මේ පාඩම මූලේ ඉඳන් කරනවා නෙමෙයි. ඔයාලට අත්‍යවශ්‍ය තීරේ කරුණු ටික තමයි අද දවසේ සම්පූර්ණ උගන්වන්නේ. හරිනේ? හරි වැඩියෝ. දාගන්නකො. සරල රේඛීය චලිතය. හරි. මුලින්ම තමයි අපි සරල රේඛීය චලිතය යටතේ කතා කරමු විස්ථාපනය ගැන. හරිද? ඔයාලට සාමාන්‍ය පිළිවෙලට කතා කරන් ගියම් ලේසියිනේ. අපි විස්ථාපනය ගැන කතා කරලා පටන් ගමු. පළවෙනි එකේන අපි කතා කරනවා විස්ථාපනය. හරි. විස්ථාපනය ගැන කතා කරනවා. අපි මේකේ පාස් පේපර් එකකුත් කතා කරලා බලමු. අන්තිම කිට්ටුවේදී ඔයාලට පාස් පේපර් එකකුත් කතා කරලා බලමු කොහොමද වැඩේ කරගන්න පුළුවන්ද තියරි ටික ඔලුවට ආවද කියලා. හරිද? හරි පැටියෝ. මේ අහන්නකෝ. දැන් පෑන් පැන්සල් ඔක්කොම ඩෙස්ක් එක උඩින් තියලා අවධානයෙන් අහන් ඉන්න. හරිද? පන්තියක ඉන්නවා වගේම කියලා හිතගෙන අහගෙන ඉන්න. මේ ආයි ගෙදර අර මේ අවධානය යොමු කරන්න එපා. WhatsApp chat එකට අර මේ යන්න ලේස්ති වෙන්න එපා. කරුණාකරලා මේ වැඩ ටික නවත්තලා අවධානයෙන් අහගන්න. පැටියෝ මේ විස්ථාපන කාල ප්‍රස්ථාර ගැන කතා කරද්දී මුලින්ම අපි දැනගෙන ඉන්න ඕන විස්ථාපනය කියන්නේ මොකක්ද කියලා. හරිද? විස්ථාපනය කියන්නේ ඇත්තටම මෙහෙම මතක තියාගන්නකො ඔයාලා ගොල්ලෝ. විස්ථාපනය කියන කතන්දරේ ගත්තොත් පුතේ අපි ගත්තොත් සාමාන්‍යයෙන් යම්කිසි දුරවල් දෙකක්. ඒ කියන්නේ ස්ථාන දෙකක් ගමුකෝ. යම්කිසි ස්ථාන දෙකක් A සහ B කියලා ස්ථාන දෙකක් තියෙනවා. හරිද? මේ A සහ B කියන ස්ථාන දෙක යාවෙන්න ප්‍රධාන මාර්ග තුනක් තියෙනවා. මම එක මාර්ගයක් අඳිනවා මෙහෙම. මේ තියෙන්නේ X කියන මාර්ගය. තව මාර්ගයක් තියෙනවා මේ වගේ. තව මාර්ගයක් තියෙනවා මෙහෙම Y කියන මාර්ගය. තවත් මාර්ගයක් තියෙනවා මේ වගේ. මේක අපි කියනවා Z කියන මාර්ගය. ඔය වගේ මාර්ග තුනක් තියෙනවා. හරිද? එතකොට පුතේ A වල ඉඳන් B වලට මේ මාර්ග තුනෙන් කෝකෙන් ගියත් යන්න පුළුවන්. ප්‍රශ්නයක් නැහැ. හැබැයි පුතා විස්ථාපනය කියන කතන්දරේදී ඕක ටිකක් අපි බරපතලව කතා කරනවා. යම්කිසි ස්ථාන දෙකක් අතර තිබෙන සරල රේඛීය කෙටිම දුර තමයි විස්ථාපනය කියලා. දැන් මේ හිතන්නකෝ. මේ පාරවල් දෙකෙන් ඔයාට යන්න ලේසිම පාර මොකද්ද? මේ වටයක් කරගෙන එකද මේ පැත්තෙන් මේ වටයක් කරගෙන තනි කෙලින් මෙහා පැත්තට යන එකද? අපිට මේ AB සරල රේඛාව දිගේ ගමන් කරන එක ලේසිම පුතා. ආන්න එතකොට ළමයි y x z මේ මාර්ග තුනෙන් අපිට සරල රේඛීය මාර්ගයක් තියෙන x වල. දැන් අපි ෆිසික්ස් වල විස්ථාපනය අපදැක්වීම සිද්ධ කරද්දී ළමයි කියන්නේ විස්ථාපනය කියලා කියන්නේ යම්කිසි ස්ථාන දෙකක් අතර තියෙන සරල රේඛීය කෙටිම මාර්ගය. සරල රේඛීය කෙටිම මාර්ගය. හරිනේ? එහෙනම් එතකොට මේ y x z කියන කට්ටිය ගත්තට පස්සේ අපිට මේ දෙන්නගේ අතර විස්ථාපනය පෙන්වන්න වෙන්නේ x.
හරිද? දැන් උදාහරණයක් කියමු මෙහෙම. මේකේ දුර අඩු වෙන්නත් එපා. මෙතන 600යි මීටර්, මේක 500යි මීටර්. අපි කියමු මේක 700යි මීටර්. ওই විදිහට ගමුකෝ. දුර අඩුම වෙන්නත් එපා. මෙතනින් අඩුම කෙනා ඒත් 500නේ. අපි එහෙනම් එයාව ගන්නවා විස්ථාපනයේ විදියට. තේරුණාද? එතකොට පුතේ විස්ථාපනයේදී සලකන තියරි කරුණු දෙකක් තියෙනවා. එකක් තමයි ආරම්භක ස්ථානය. අපි වැඩේ ගමන ආරම්භ කරපු ස්ථානය. ආරම්භක ස්ථානය. ඊළඟට අනිත් අපි සලකන කාරණේ තමයි අවසන් කරන ස්ථානය. ආරම්භක ස්ථානය සහ අවසාන ස්ථානය. තේරුණාද? ඔන්න ඔය කියන කාරණා දෙක තමයි ගන්න. ආරම්භක ස්ථානයයි අනිත් එක මොකද්ද? අවසාන ස්ථානය. පුතේ ආරම්භක ස්ථානය අවසාන ස්ථානය අතර තියෙන සරල රේඛීය කෙටිම දුර මේ බලා ගන්න. ආරම්භක ස්ථානයයි අවසාන ස්ථානය අතර තියෙන සරල රේඛීය කෙටිම දුර තමයි අපි මොකක් කියලා හඳුන්වන්නේද? විස්ථාපනය කියලා හඳුන්වන්නේ. තේරුණාද? මෙන්න මේක තමයි අපි හඳුන්වන්නේ විස්ථාපනය. ආනේ විදියට. හරිනේ? හරි පුතේ. විස්ථාපනයේ පොඩි හැඳින්වීමක් දාගන්න ඕන නැත්නම් මේකේ අවබෝධයක් නැහැ නේ මොකද්ද විස්ථාපනය කියන්නේ කියලා. ලියන්න මෙහෙම. ලියන්න. විස්ථාපනය යනු මම මේ දෙන්නේ මතක තියාගන්න පුළුවන් විදියට ඊටාම කෙටියෙන් අදාළ තියරි කරුණු ටික එකතු කරලා හරිද? ලියන්න. විස්ථාපනය යනු යම්කිසි ස්ථාන දෙකක් අතර පවතින සරල රේඛීය කෙටිම දුර විස්ථාපනය ලෙස හැඳින්වේ. යම්කිසි ස්ථාන දෙකක් අතර පිහිටන සරල රේඛීය කෙටිම දුර විස්ථාපනය ලෙස හැඳින්වේ. හරිද? දාගත්තද? හරි පුතේ. ඊට පස්සේ මෙන්න මේ රූප සටහනත් ඔතනින්ම දාගන්න ළමයි. මෙන්න මේ රූප සටහනත් ඔතනින්ම දාගන්න. මම මේ ඇඳලා තියෙන රූප සටහන ඔතනින්ම දාගන්න. විභාගෙදී ඔක මතක් වෙයි. හරිද? මේ තියෙන ආරම්භක ස්ථානය මේ තියෙන අවසාන ස්ථානය. එතකොට මේ දෙන්න අතර තියෙන සරල රේඛීය කෙටිම දුර තමයි මේ විස්ථාපනය කියලා හඳුන්වන්නේ. හරිද? දාගන්නකො. ටක් ගාලා. ඉක්මන් ගාලා දාගන්න. හරි. ළමයි හරිද? දාගත්තද? ඉවරයි නම් ටක් ගාලා chat එකට message එකක් දාන්න ඉවරයි කියලා. ටක් ගාලා chat එකට message එකක් දාන්න. ඉවරයි කියලා. ඉවරයි නම් ටක් ගාලා message එකක් දාන්න ඉවරයි සර් කියලා. අද කවුද ඉන්නේ අපේ? බලමු නම් ටික. ළමයි බෝඩ් එක බොඳ වෙලා වගේ පේනවද? එහෙම ප්‍රශ්නයක් තියෙනවද? ටක් ගාලා පොඩ්ඩක් message එකක් දාන්න පුතේ. බෝඩ් එක බොඳ වෙලා පේනවා වගේ මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවද? chat එකට දාන්න පොඩ්ඩක්.
හරි පුතේ මේ පොඩ්ඩක් එහෙම කනෙක්ෂන් ප්‍රොබ්ලම් එකක් මොනවා හරි ඔයාලට ඔයාලගේ පැත්තට පේනවා නම් මැසේජ් එකක් දාන්න. හරිද? හරි වැඩියෝ දාගත්තානේ. හරි. එතකොට අපි විස්ථාපනය සලකන්නේ ආරම්භක ස්ථානය අවසාන ස්ථානය අතර. හරි. දැන් මම ඔයාලට මෙහෙම කතාවක් කියනවා. මේ බලා ගන්නකො. ඔයාලට මම මේ වගේ කතාවක් කියනවා. මම අඳිනවා මෙහෙම රූප සටහනක්. අපි කියනවා කමල් කියන පුජ්‍යලයා. හරිද? කමල් කියන පුජ්‍යලයා A කියන ස්ථානයෙන් ගමන් ආරම්භ කරලා මේ පේපර්ස් වල තියෙන ගණන්. හරිද? B කියන ස්ථානය දක්වා ගමන් කරනවා මීටර් 500ක දුරක්. කොච්චර දුරද ගමන් කරන්නේ? මීටර් 500ක දුරක්. හරිද? ඊට පස්සේ මේ පුජ්‍යලයා මෙතනින් නවතින්න නැතුව නැවත B කියන ස්ථානයෙන් ආපහු පැත්තටම හැරිලා ආයෙනවා මීටර් 200ක දුරක්. ඇවිල්ලා නවතිනවා. ඒ ස්ථානය අපි කියනවා C කියලා. එයා නැවත හැරිලා මීටර් 200ක දුරක් ගමන් කරලා නවතිනවා. හරිද? අපි ඒ ස්ථානයේ ලකුණු ගන්නවා C කියලා. දැන් පැටියෝ ඔයාලගෙන් මේ වගේ රූප සටහනක් දීලා පේපර් එක අහනවා කමල් සිදු කරපු විස්ථාපනය කොච්චරද කියලා. කමල් සිද්ධ කරපු විස්ථාපනය කොච්චරද කියලා. විස්ථාපනය හොයන්නේ කොහොමද පුතේ? සරලයි. මොකද්ද ලොකුවට බරට ඔලුවට ගන්න එපා. ආරම්භක ස්ථානයයි අවසාන ස්ථානය අතර තියෙන සරල රේඛීය කෙටිම දුර. හරිද? මේ බලන්නකෝ. මෙන්න ආරම්භක ස්ථානය මේකද පුතේ අවසාන ස්ථානය? නෑ. මේක නෙමෙයි. මෙයා මෙතනින් නැවතුන්නේ නෑනේ. මෙහෙම ගියා හැරිලා ඇවිල්ලා C කියන ස්ථානයෙන් නැවතුනේ. එහෙනම් මෙන්න ආරම්භක ස්ථානය මෙන්න අවසාන ස්ථානය. ආරම්භක ස්ථානය සහ අවසාන ස්ථානය අතර තියෙන කෙටිම සරල රේඛීය දුර කීයද? මේ මුළු දුර 500යි. මෙතන ඉඳන් A සිට B දක්වා මුළු දුර 500යි. එතකොට 500ෙන් දැන් එයා කොච්චර දුරක් ගෙවලාද? මීටර් 200ක් ගෙවලා. 500ෙන් 200ක් ගියා කියන්නේ මේ ප්‍රමාණය කොච්චරද? මීටර් 300යි. එහෙනම් පැටියෝ මේ ප්‍රශ්නේදී අපිට උත්තරයක් දෙන්න පුළුවන්. කමල්ගේ විස්ථාපනය කොච්චරද? මිස්ටර් කමල් විස්ථාපනය කොච්චරද? විස්ථාපනය පුතා 300යි. මොනවයින්ද ඒකක දාන්නේ? මීටර් වලින්. හරිද? හරි. ඊට පස්සේ ඔයාලගෙන් අහන තව ප්‍රශ්නයක් තමයි ප්‍රමිලක්කන් දෙක කියලා ගමුකෝ. ඔයාලගෙන් අහන තව ප්‍රශ්නයක් තමයි කමල් ගෙවා ගිය මුළු දුර කොච්චරද? අහන්නේ නැද්ද? මතක නැද්ද ඔයා? ආපෝ ඕන තරම් මතක ඇති. දැන් වාර විභාගේ තිබ්බා. ඒ වෙයිත් අහපුවා මතක ඇති. ඊට අමතරව පන්ති වල පේපර්ස් ලියද්දී ඕන තරම් දැන් අපේ පන්ති වල නම් අපේ දරුවෝ දන්න ඕන තරම් ඕවා හම්බෙන්නේ. මම මේ කියද්දි මතක් වෙනවත් ඇති. හරිද? ඉතින් ඒවා එහෙම නැත්නම් දැන් අපේ පිටුනුත් ළමයි සම්බන්ධ වෙලා ඉන්නවා. ඉතින් ඒ දරුවෝට කොහෙදි හරි ඉස්කෝලේදී හෝ තමන් ගියපු ක්ලාසස් වල හෝ මේ ප්‍රශ්න අහුවෙලා ඇති අනිවාර්යෙන්. එහෙම නැත්නම් ආ මාස්ටර් ගයිඩ් එකක් මොකක් හරි කරා නම් මොනවා හරි අහුවෙලා ඇති. එතකොට පුතේ දෙවෙනියට අහන ප්‍රශ්නේ තමයි සාමාන්‍ය විස්ථාපනය ආවට පස්සේ දෙවෙනියට අහන ප්‍රශ්නේ තමයි දුර කොච්චරද? හරිද? දුර කියන්නේ මෙයා ඉතින් උඩරිම ගියපු ප්‍රමාණයනේ. හරිද? A ඉඳලා B දක්වා ගියා, B ඉඳලා C දක්වා ගියා. හරිද? එයා කොච්චර ප්‍රමාණයක් චලනය වෙලා කියන කතා කරන්නේ. A වල ඉඳන් B වලට 500යි, B වල ඉඳන් C වලට 200යි. 500යි 200යි කීයද? ළමයි කීයද? 700යි. ඒ තියෙන යාගේ දුර. ගෙවා ගියපු දුර 700යි. දුර මීටර් 700යි. තේරුණාද? හරි. පුතේ මේකත් දාගන්න ටක් ගාලා උතෙන්ට උදාහරණයක්. පේපර් වලට එන උදාහරණයක් ඔය දුන්නේ. මෙයාගේ විස්ථාපනය 300යි මේ තියෙන. ගෙවාගේ මුළු දුර 700යි. ටක් ගාලා දාගන්න පෙරව ටික. ඉක්මන් කරලා දාගන්න. පුතේ මේ ඉක්මන් කරලා දාගන්න. ප්‍රශ්න තියෙනවා නම් මොනවාම හරි chat එකට දාන්න. අර මේ බෝඩ් එක බොඳ වෙලා වගේ පේන එක පුතේ දැන් හරිද ඒක කනෙක්ෂන් ප්‍රොබ්ලම් එක ඔයාලට තිබිච්ච එකක් හරිද ඒක දැන් කොහමද කියන්න බලන්න මොකද තත්ත්වය දැන් පේනවනේ අවුලක් නැහැනේ හරි දාගන්න හරි දාගත්තද හරි ඊට පස්සේ බලමු විස්ථාපනය ගැන අපි කතා කරගෙන යනකොට විස්ථාපන කාල ප්‍රස්තාව කතා කරන්න කියලා. පුතේ chat එකට ප්‍රශ්න තියෙන ඒවා දාන්න. ප්‍රශ්න තියෙන ඒවා chat එකට දාන්න. හරිද? ඉවරයිද? හරි.
පුතේ මේ දැන් බලමු විස්ථාපන කාල ප්‍රස්ථාර ගැන. විස්ථාපන කාල ප්‍රස්ථාර ගැන බලමු. හරි මකනවා මේ ටික. යට ටික තියන්නම් පොඩ්ඩක් මේ උඩ ටික මකනවා. ඒ ටික ඉවරයි නේද? හරි මේකෙත් අවශ්‍ය නැහැ ස්ක්‍රීන්ෂොට් එකක් ඕනනම් ගහගන්න. අවශ්‍ය නැහැ ස්ක්‍රීන්ෂොට් එකක් ගහගන්න. හරිද? මකන්නද? හරි පුතේ. එතකොට මේ විස්ථාපන කාල ප්‍රස්ථාර ගැනනේ දැන් ඔයාලට ප්‍රශ්න තියෙන්නේ ගොඩක්. විස්ථාපන කාල ප්‍රස්ථාර ගැන තමයි ගොඩක් ප්‍රශ්න තියෙන්නේ මතුවෙන්නේ. පුතේ විස්ථාපන කාල ප්‍රස්ථාර ගැනදී මේ ලොකු දේවල් ඔයාලට ලොකුට අර මෙහෙම බරපතලව මතක තියාගන්න A level syllabus වල තරම් දේවල් නැහැ. හරිද? සාමාන්‍යයෙන් මෙන්න විස්ථාපන කාල ප්‍රස්ථාර ගනිද්දී ඔයාලට විස්ථාපන කාල ප්‍රස්ථාරයක් අඳිද්දී හොඳට මතක තියාගන්න මේවැ අක්ෂ නම් කරන්න. විස්ථාපන ඒ වගේම විස්ථාපන කාල ඔය විදිහට අක්ෂ නම් කරන්න. හරිද? හරි. ඊට පස්සේ අක්ෂ නම් කරලා පුතේ මේකේ ඔයාලා දැන් නම් කරන රේඛාව තියෙනවානේ. ඒ රේඛාව කරුණාකරලා පැහැදිලිව නම් කරන්න. සමහර ළමයි මේ රේඛාව කඩිරි වලින් මාක් කරනවා. එහෙම එපා වැරදි. කඩිරි වලින් මාක් කරන්න එපා. කිසිම හේතුවක් නිසා කඩිරි වලින් මාක් කරන්න යන්න එපා. තනි ඉරකින් මාක් කරන්න. හරිද? හරි. විස්ථාපන කාල ප්‍රස්ථාරයක අපි බලමු මෙන්න මෙහෙම තනි ඉරක් ආවොත් තනි කෙලින් මෙහෙම උඩට වැඩි වෙන ඉරක් ආවොත් මේ මොකක්ද මේ? විස්ථාපන කාල ප්‍රස්ථාරයක. වැඩි විස්ථාපන කාල ප්‍රස්ථාරයක මේ තුන ගත්තම් බිඳුවේ ලක්ෂය මාක් කරගන්න. තනි කෙලින් මේ මෙහෙම ඇලේට උඩට වැඩි වෙන ඉරක්. මේ එන්න වැඩි වෙනවනේ. හරිද? අපි ගත්තා මේ 1 2 3 ඔහොම කියලා. මේ පැත්තෙත් 1 2 3 කියලා ගත්තොත් බලමු. මේ එන්න මොකද වෙන්නේ? කාලයත් වැඩි වෙනවා විස්ථාපනයත් එන්න වැඩි වෙනවා. ඇත්තටම ළමයි මේ විස්ථාපන කාල ප්‍රස්ථාරයක වැඩිවීමක් අපි හඳුන්වනවා මොකක් කියලාද? කියන්න බලන්න පොඩ්ඩක් chat එකේ මට දාන්න මොකක් කියලාද මේක හඳුන්වන්නේ ළමයි? විස්ථාපන කාල ප්‍රස්ථාරයක මේ වැඩිවීමක් අපි මොනවා කියලාද හඳුන්වන්නේ? chat එකට දාන්න. මම කරන් බලන්න. මොනවා කියලාද ළමයි දාන්නේ? මේ වගේ වැඩිවීමක් කොයි විදිහටද අපි හඳුන්වන්නේ? පුතේ මේක ඒකාකාරී ප්‍රවේගය. ඒකාකාරී ප්‍රවේගයක්. ප්‍රවේග. ඔක දාගන්න ටක් ගාලා. මංගල දාගන්න. ඔක මංගල දාගන්න. මේ ෂෝට් නෝට් ටික දෙන්නේ අනිවාර්යෙන් මේව බිත්ති වල ලියලා අලවන්න. මංගල දෙන්න. ටක් ගාලා දාගන්න. ටක් ගාලා දාගන්න. chat එකට ප්‍රශ්න තියෙන ඒවා දාන්න. ප්‍රශ්න තියෙන ඒවා අනිවාර්යෙන් chat එකට දාන්න. විස්ථාපන කාල ප්‍රස්ථාරයක් තියෙනවා. එකම විදියට වැඩි වෙනවා. ඒකාකාරී ප්‍රවේගයක්. ඒකාකාරී ප්‍රවේගයක්. හරි. ඒකත් හරි. ඊට පස්සේ ළමයි නැවත මම ගන්නවා ප්‍රස්ථාරය මෙන්න මේ වගේ. ඒත් විස්ථාපන කාල ප්‍රස්ථාරයක්ම තමයි. විස්ථාපන මම මාක් කරනවා. විස්ථාපන අනිවාර්යෙන් අක්ෂ මාක් කරන්න. කාල. ඔයාලා පේපර් වල එනවා දැන් විස්ථාපනය සාමාන්‍යයෙන් මේ මීටර වලින් මැනෙන්නේ. කාලය මෙතන යන්නත් දාන්න තප්පර වලින්. හරිද? එතනත් එහෙමයි. ඉතින් මීටර තප්පර. මේ කාල කියලා දාලා තියෙන්නේ. හරිද? හරි. මෙතන බිඳුව. මේ දෙන්නේ විස්ථාපන කාල ප්‍රස්ථාරයක්. පුතේ විස්ථාපන කාල ප්‍රස්ථාරේ මට ඕන මන්දනය ලකුණු කරන්න. මන්දනයක් ලකුණු කරන්න ඕන. මට කියන්න chat එකට දාන්න මන්දනයක් සාමාන්‍යයෙන් එන්නේ ඉහළටද එහෙම නැත්නම් පහළටද? එකද දෙකද? ඉහළටද පහළට එන්නේ? chat එකට කියන්න දාන්න බලන්න. chat එකට දාන්න බලන්න. ඉහළට දෙන්නේ පහළට දෙන්නේ. මන්දනයක් ඉහළටද ගමන් කරන්නේ පහළටද ගමන් කරන්නේ? ළමයි chat එක ඕපන් කරලා තියෙන්නේ අපිට කියන්න චමත්කාදේශානි මම නිකන් නම් කියවන්නේ ජනීසා ජයිත් මාලක
මනෙල්කා මුතු මම නිකන් කියන්න නම් ටික කියන්න බලන්න පුතේ නිකන් ඉහළටද පහළටද ඔක එන්නේ ඉහළටද පහළටද එන්නේ මන්දනය ස්ථාපන කාල ප්‍රස්ථාරය මේ බලා ගන්නකො සාමාන්‍යයෙන් ඔයාලට මතක තියාගන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා නම් මේ විදිහට මතක තියාගන්නකො මන්දනයක් කියන්නේ හැමතිස්සෙම වැඩිවීමක්ද අඩුවීමක්ද සාමාන්‍යයෙන් ගත්තම මන්දනයක් කියලා අපි කතා කරන්නේ අඩුවීමක්. පුතේ එතකොට මන්දන වලදී අපි අඩුවීමක් කතා කරද්දී මේ ප්‍රස්ථාර වලට අපි ගන්නවා මෙන්න මෙහෙම කතන්දරයක්. මේ ප්‍රස්ථාරය උඩින් ලියන්න මන්දනයකදී මෙතන මේ හරියට තියලා උඩින් ලියන්න මන්දනයකදී රේඛා අඩුවීමට ලක් වේ. ඉතින් අඩු වෙනවා කියන්නේ මේ අපි කියන්නේ අගයන් හරිද? අඩුවීමට ලක් වේ. ඒකත් දාගන්න. ෂෝට් නෝට් එකක් විදියට ටක් ගාලා දාගන්න. ටක් ගාලා දාගන්න ළමයි. හරිද? මේ බලන්න. මෙතනින් පටන් ගන්නවා අපි පුතේ. මෙහෙන් පටන් ගත්තා අඩු කරනවා මේ පැත්තට. මෙහෙන් පටන් අරන් අඩු කරනවා. මන්දිනයේදී රේඛා අඩුවෙන් ලක් වෙනවා. ස්ථාපන කාල ප්‍රස්ථාරයක ওই විදිහට මාක් කරනවා. ඊට පස්සේ තව එකක් ගන්නවා මෙහෙම. පේනවනේ ඔයාලට මේ හරිය. තව එකක් ගන්නවා මේ විදිහට. මෙතනත් යනවා විස්ථාපන මීටර් කාල. විස්ථාපන කාල. මේක තප්පර. හරිද? පුතේ තප්පර. මට මේක මාක් කරගන්න ඕන. මේකත් ඔයාලා ලියා ගන්නකො. පැටි මෙතන මන්දනය. ඊට පස්සේ යට එකේ අපි හොයමු නිශ්චලතාව. හරිද? මේක අපි නිශ්චලතාව හොයමු. පුතේ නිශ්චලතාව මාක් වෙන්නේ මෙන්න මේ විදිහට. එකම රේඛාවක නිශ්චලතාව මාක් වෙනවා. හරිද? දැන් ඔයාලට ප්‍රවේග කාල ප්‍රස්ථාරය අරගෙන මෙහෙම තිබ්බොත් මේ තියෙන ප්‍රවේග කාල ප්‍රස්ථාර මේ තියෙන විස්ථාපන කාල ප්‍රස්ථාර දෙකේම මේ හැඩයන් දෙක දකින්න පුළුවන්. හැබැයි පැටියෝ මතක තියාගන්න විස්ථාපන කාල ප්‍රස්ථාරයක තනි තිරස් ඉරක් තිබ්බ කියන්නේ එතන නිශ්චලයි. මොකද මේ විස්ථාපනය අපි කියමු හරි මෙන්න මෙතන තියෙන්නේ 10යි කියමුකෝ. ඒ 10 දිගටම මේ කාලය ගත වෙනවා. 1 තප්පර 2යි තප්පර 3යි තප්පර 4යි තප්පර 5යි කාලය ගත වෙනවා. හැබැයි විස්ථාපනය එකම අගයක්. ඒ කියන්නේ මිනිස්සයා මෙහෙම ඇවිදන් ගිහිල්ලා හරි දැන් එක තැනින්. තේරුණාද? කාලය ඔහේ ගත වෙනවා. එකම තැන. හරිනේ. ඒ කියන්නේ වැඩිය මේක නිශ්චලතාවයක්. ඒකත් මාක් කරගන්න. ඒකත් මාක් කරන්න මේ තියෙන්නේ නිශ්චලතාවය. නිශ්චලතාවය. මේකත් දාගන්න. නිශ්චලතාවය. ඉක්මන් කරන්න. ඉක්මන් දාගන්න නිශ්චලතාවය. කනෙක්ෂන් ප්‍රොබ්ලම් එකක් තියනවාද ඔයාලට? පොඩ පැටිය දැනුවත් කරන්න අපිව. කනෙක්ෂන් ප්‍රොබ්ලම් එකක් ඔයාලට දැනට තියනවාද? පැහැදිලි වෙහෙන්නේ නැති හෝ එහෙම නැත්නම් අර කැඩි කැඩි යන හරි පුතේ ඉවරයිද? දාගත්තද? ඉවරයිද? හරි. ඔය ටික ඉවරයිද? මට ටක් ගාලා මැසේජ් එකක් දාන්න ඉවරද කියලා. මකන්නද නෑ සර් හොඳට පේනවා ඇහෙනවා. හොඳයි හොඳයි. වැඩේ හොඳයි. මට අපිට තියෙනවා ටක් ගාලා කියන්න. හරිද? කනෙක්ෂන් ප්‍රොබ්ලම් එක මොනවාම හරි තියෙනවා නම් බෝඩ් එක පැහැදිලි වෙලා නම් බොඳ වෙලා නම් ටක් ගාලා කියන්න. හරිද? හරි. මකන්නද එහෙනම්? ඉවරයිද? නෑ සර්. ටක් ගාලා ඉක්මන් කරන්න බලන්න.
හරිද මැසේජ් එකක් දාන්න ඉවර නම් ඉවරයි කියලා මැසේජ් එකක් දාන්න පුතේ පුතේ ඒ ටික ඉවරයිනේ හරි ඊළඟට අපි බලමු කොහොමද ප්‍රවේග කාල විස්ථාපන කාල ප්‍රස්ථාරයක ත්වරණයක් එන්නේ කියලා හරිද ත්වරණයක් එන්නේ කොහොමද කියලා බලමු මම උඩ මේක මකන්නද ඉවරයි ඇතිනේ ඒක උඩ මේක මකලා ටිකක් පොඩියට අඳිනවා මම ප්‍රවේග කාල ප්‍රස්ථාර ටිකත් එහා පැත්තෙන් අඳින්න ඕන නිසා හරිද මෙන්න අඳිනවා මම ටිකක් පොඩියට අඳින්නේ බලන්න මෙහෙම අරගෙන අර විදිහට මම අක්ෂර ලං කරනවා M S නම් කරන්න විස්ථාපන කාල හරිද විස්ථාපන සහ කාල ඔය විදිහට නම් කරා ඒකල්ල පුතේ මම මෙන්න මෙහෙම රේඛාව පටන් ගන්නවා ඕන ඔය විදිහට හරි බිංදු අක්ෂය ඕන ඔය විදිහට මොකෝ වෙන්නේ කාලය ගෙවිගෙන යනවා තප්පර 1යි 2යි 3යි 4යි 5යි මෙවැත්තෙන් 5යි 10යි 15යි ඔහොම ගෙවිගෙන යනවා එන්න එන්න මොකෝ වෙන්නේ ටිකෙන් ටික කාලය ගතනත් එක වැඩි වෙනවා මේක අපි කියනවා ත්වරණයක් හරිද මේක අපි ගන්නවා විස්ථාපන කාල ප්‍රස්ථාර වල ත්වරණය විස්ථාපන කාල ප්‍රස්ථාරයේ ත්වරණයක් හරිද හරි පුතේ ඊළඟට මේ ටික මකන්න ඉවරයිනේ ටික යට මේකනේ කරනවා ඇත්තේ හරි ඒකත් දාග මංගල ඒකත් දාග ඔය දෙන්න පුළුවන් ටික තමයි විස්ථාපන කාල ප්‍රස්ථාර ආශ්‍රය. ඔය දුන්නේ හරිද? ඔය පුතේ ඔයාලට දෙන්න පුළුවන් ටික තමයි දුන්නේ මේ විස්ථාපන කාල ප්‍රස්ථාර ආශ්‍රයෙන්. ඔය ත්වරණය, මන්දනය, ඒකාකාරී ප්‍රවේගය, නිශ්චලතාව. ඔය ටික තමයි ඔයාලට එන්න පුළුවන් පේපර් එකේ. හරිද? ඊට පස්සේ අපි බලමු ප්‍රවේග කාල ප්‍රස්ථාරවල කොහොමද කියලා. ප්‍රවේග කාල ප්‍රස්ථාරවල අනිවාර්යෙන් මතක තියාගන්න මොකද නැත්තම් මේ දෙන්න පැටලෙයි. විස්ථාපන කාල ප්‍රස්ථාරයි ප්‍රවේග කාල ප්‍රස්ථාරයි පැටලෙයි. හරිද? ඒක නිසා අනිවාර්යෙන් මතක තියාගන්න. හරි. හරි බලමු කොහොමද ගෙලෙන්නේ කියලා. පුතේ දාගන්නකෝ ප්‍රවේග කාල ප්‍රස්ථාර කියලා. ප්‍රවේග කාල ප්‍රස්ථාර ප්‍රවේග කාල ප්‍රස්ථාර දාගන්න පුතේ. හරිද ප්‍රවේග කාල ප්‍රස්ථාර හරි හරි මේ මට කියන්නකෝ ප්‍රවේගයක් විදියට මේ මොකද්ද හඳුන්වන්නේ ප්‍රවේගයක් කියලා සාමාන්‍යයෙන් පුතා මේ දැන් ප්‍රවේගයක් කියලා අපිට හඳුන්ව ගන්න පුළුවන් සරල විදියක් විස්ථාපනය වෙනස් වීමේ ශීඝ්‍රතාවය මොකද්ද ප්‍රවේගයක් කියන්නේ විස්ථාපනය වෙනස් වීමේ ශීඝ්‍රතාවය හරි ප්‍රවේගයේ සූත්‍රයක් මොකද්ද ප්‍රවේගයේ සූත්‍රයක් තියෙනවා ප්‍රවේගය සමානයි මෙන් ප්‍රවේගය සමානයි ප්‍රවේගය සමානයි විස්ථාපනය බෙදීම කාලය මේ දැන් 10 වසරේදී හරි දැන් මේ 11 වසරේ මේ අවුරුද්ද ගත වෙලා තාමත් නැත්තම් මේ ටික අහුන්නේ කරුණා කරලා අද බලන් ඉන්න අද මේ වැඩේ කොහොම හරි කොට දාගන්න ඒකල්ල දැන් අද මේ සෙෂන් එකේ වරුණාම ඔයා තනිකර ෂෝට් නෝට් ගහන්න ඕන මේ ටික ආයෙසරයක් එළි වෙනකන් හරි කවන්න කරුණා කරලා මේ ටික ෂෝට් නෝට් ගහන්න ගහලා කොහොම හරි ඩිමයි කොළ තියනවා නම් අරගෙන ලොකුවට අඳින්න හරිද අරගෙන බිත්ති අලවන්න විභාගෙ දක්වා ඒව නිතර නිතර පේනවනේ පාඩම් කරන හරිද පුතා හරි ප්‍රවේගය සමාන විස්ථාපනය බෙදීම කාලය මේ සූත්‍රයක් දාගෙන ලියන්න සූත්‍රය දාගෙන යටින් සූත්‍රයක් දාගෙන යටින් ලියන්න ප්‍රවේගයක් යනු විස්ථාපනය වෙනස් වීමේ ශීඝ්‍රතාවයකි ප්‍රවේගයක් යනු විස්ථාපනය වෙනස් වීමේ ශීඝ්‍රතාවයකි විස්ථාපනය වෙනස් වීමේ
ශීඝ්‍රතාවයකි. විස්ථාපනය වෙනස් වීමේ ශීඝ්‍රතාවයකි. හරිද? මේක දාගත්තා ලිව්වා. ප්‍රවේගයක් යනු විස්ථාපනය වෙනස් වීමේ ශීඝ්‍රතාවයකි. එතකොට පැටියෝ විස්ථාපනය කියන කට්ටිය දැන් අපි ඔය විස්ථාපනය වෙනස් වීමේ ශීඝ්‍රතාවයක් කියලා කියනවනේ. මේකෙදී මට පොඩි දෙයක් ඔයාගේ ළඟින් දැනගන්න ඕන. මට කියන්න මෙතෙන්දී විස්ථාපනය වෙනස් වීමේ ශීඝ්‍රතාව ප්‍රවේගය කියලා හඳුන්වන එක හරි. ඒකත් එක්ක මට කියන්න මේ ප්‍රවේගය කියන කෙනාට මොනවද අයිති වෙන්නේ? ප්‍රවේගය කියන කෙනාට මොනවද අයිති වෙන්නේ? ළමයි ප්‍රවේගය කියන කෙනාට ප්‍රධාන වශයෙන් අයිති වෙනවා විශාලත්වය. මෙයාට අයිති සාධක විශාලත්වයක් අයිති වෙනවා. ඒ වගේම මෙයාට දිශාවක් අයිති වෙනවා. හරිද? විශාලත්වයක් සහ දිශාවක් දෙකම තියෙන ප්‍රවේගය වගේ රාශි වලට අපි කියනවා පුතේ දෛශික රාශි කියලා. මොන රාශි කියලාද කියන්නේ? දෛශික රාශි. ප්‍රවේගයක් දෛශික රාශියක් හේතුව විස්ථාපනයක් විශාලත්වයක් තියෙනවා පුතේ. ඒ වගේම දිශාවක් තියෙනවා. තේරුණාද? එහෙනම් විශාලත්වය දිශාවක් දෙකම තියෙන අයට අපි කියනවා කවුරු කියලාද? දෛශික රාශි කියලා. දානටක් ගාලා ඉක්මන් කරලා දාගන්න දෛශික රාශි. ප්‍රවේගය විශාලත්වය දිශාවත් මේක මෙහෙමම දාගන්න. ඔය විදිහටම දාගන්න. එතකොට හරි. ප්‍රවේගයට විශාලත්වය දිශාවක් තියෙන එක දෛශික රාශි. ඔක ඔය විදිහටම දාගන්න. හරිද පුතේ? හරි. ඊට පස්සේ යටින් ලියන්න තර ලකුණක් දාලා පොඩි හැඳින්වීමක් ලියන්න. මෙම රාශියේදී දෛශික රාශියක්නේ. මෙම රාශියේදී ප්‍රවේගය මැනීම සඳහා ms ඍණ 1 මෙන්න ms ඍණ 1 යන ඒකකය ms ඍණ 1 යන ඒකකය භාවිතා වේ. ms ඍණ 1 යන ඒකකය භාවිතා වේ. හරිද පුතේ? ඒකත් දාගන්න. ms ඍණ 1 යන ඒකකය භාවිතා වේ. ඒක කොහොමද එන්නේ? මේ බලන්නකෝ ms ඍණ 1 එන විදිය වටව ටික. විස්ථාපනය වනින්නේ මීටර වලින්, කාලය වනින්නේ තප්පර වලින්. එතකොට මීටර බෙදෙන්න ඕන තප්පර වලින්. මීටර තප්පර වලින් බෙදෙනවා කියන්නේ ඒකක බෙදෙන්නේ නැහනේ. දැන් නිකන් හිතන්නකෝ මෙතන තිබ්බා කියලා 4 ඉලක්කමයි 2 ඉලක්කමයි. ප්‍රශ්නයක් නැහැ 4 ඉලක්කමයි 2 ඉලක්කමයි තිබ්බා 2ට 2 1යි 4ට 2 2යි කියලා කැපෙනවා. දැන් මෙතන මීටර තප්පර තිබ්බට පස්සේ කැපෙන්න විදියක් නැහැනේ බා. හරිද? එතකොට ඔයාලට තේරෙන්න ඕන මේ දෙන්න කැපෙන්නේ නැහැ, සුළු වෙන්නේ නැහැ. පුතේ යම් මේ වගේ අවස්ථාවලදී කරන වැඩක් තියෙනවා. යට ඉන්න කෙනා අපි උඩට අරන් යනවා, ඉරෙන් උඩට ගෙනියනවා. යට ඉන්න කෙනා ඉරෙන් උඩට ගෙනියනවා. එතකොට පැටියෝ හොඳට මතක තියාගන්න, ඉර යට ඉන්නේ ධන කෙනෙක් නම්, එයා ඉර උඩට යද්දි ඍණ වෙනවා. මොකද වෙන්නේ? ඉර යට ඉන්නේ ධන කෙනෙක් නම් ඉර උඩට යද්දි ඍණ වෙනවා. හදිස්සියවත් ඉර යට ඍණ කෙනෙක් හිටියනම් මොකද වෙන්නේ? ඉර උඩට යද්දි ධන වෙනවා. තේරුණාද? දැම්මට කියන්නේ m බෙදීම s මොකද වෙන්නේ? මේ s එක උඩට යනවා, ධන තියෙන්නේ ඍණ වෙනවා. එතකොට තමයි මේ ms ඍණ 1 උනේ. තප්පරයට මීටර මේ ඍණ එකෙන් කියවන්නේ ටයන්න අපි. හරිද? තප්පරයට මීටර ms ඍණ 1 එකෙන් තමයි මනින්නේ. හරිද? ඒකත් හරි. ඔන්න ඒ ගැන ලිව්වා. හරිද? හැදෙන විදිය, ප්‍රවේගය, විස්ථාපනය බෙදීම කාලය. ප්‍රවේගය කියන්නේ මොන වගේ රාශියක්ද? දෛශික රාශියක්. හේතුව විශාලත්වය දිශාව දෙකම තියෙනවා. මනින්නේ ms ඍණ 1 එකෙන්. හරිනේ? ඒ ටික කතා කරලා ඉවරයි. හරි පුතේ. ඊළඟට බලමු මෙයා ප්‍රස්ථාර කොහොමද එන්නේ කියලා. ප්‍රස්ථාර ටික කොහොමද එන්නේ කියලා බලමු. ප්‍රස්ථාර ටික කොහොමද එන්නේ කියලා බලමු. ප්‍රස්ථාර ටික එන විදිය. පැටියෝ මේක ප්‍රස්ථාර එන විදිය ටිකක් වෙනස්. හරිද? විස්ථාපනයකට වඩා වෙනස්. දැන් මෙහෙමයි. විස්ථාපනයකයි ප්‍රවේගයකයි පටලව ගන්න එපා. මම දැන් මේක වෙන වෙනම විස්ථාපනයකයි ප්‍රවේගයකයි අඳිනවා. එතකොට මේක පැටලුම් ලියා ගන්න. හරිද? නැත්තම් ඔයාලට සෑහෙන අවුලක් වෙනවා. විස්ථාපනයි
ප්‍රවේගය පටලවගෙන අන්තිමට මේ විභාග ලියන්නේ ওই දෙක මාරු කරලා. ප්‍රවේග කාල ප්‍රස්ථාරය අඳින්න කිව්වම ඇඳලා තියෙන විස්ථාපන කාල ප්‍රස්ථාරය. විස්ථාපන කාල ප්‍රස්ථාරය අඳින්න කිව්වම ඇඳලා තියෙන ප්‍රවේග කාල ප්‍රස්ථාරය. මෙච්චර කල් ලියමනේ කරේ. අදවත් මේ පැටලුම ලියා ගන්න. මම ඒක මේ පොඩු පැත්තේ දෙකකට බෙදලා පෙන්නන්න. ලේසියිනේ එතකොට. මේ පැත්තේ ප්‍රවේග කාල. මේ පැත්තට ගමුවම විස්ථාපන කාල. විස්ථාපන කාල. පැති දෙකකට බෙදුවා. ඔයාලගේ අද තියෙන අවුල් ටික ලියන්න හද. හරි. පළවෙනියට මම ගන්නවා මෙහෙම. නිශ්චලතාවය. හරිද? මම ගන්නවා මුලින් නිශ්චලතාවය. බලමු පළවෙනි එක කෙනා අපි ගන්න. මම මේ කොනේ ඉල්ලුවම් පේනවනේ. හරි. නිශ්චලතාව. දාගන්න ඕක. ඔය විදිහට බෙදලා දාගන්න නිශ්චලතාව. කොටුවක් නිහාඩේ රූල් ගහලා හැමම ඕනේ. ඔය විදිහට දාගන්නකො. අපි ෂෝට් නෝට් එකක් ගහන්නේ. මම කරා. හරි. දාගන්න. ප්‍රවේග විස්ථාපන කාල නිශ්චලතාව. මම කරා. හරිද පුතේ? හරිද? චැට් එකට දාගන්න වල ඉවරයිද කියන්නේ? ළමයි චැට් එකට දාන්න බලන්න. ජනීෂා, ජයිත් මේ උඩම තියෙන නම් ටිකනේ පේන්නේ අපිට. ඔය යටින් අහමු. කවුද අපි? රිත්මි, යෂේන්, සනුකි ඉවරයිද? ඉවරයිද? හරි. බලාගන්න. දැන් නිශ්චලතාව ප්‍රවේග කාල ප්‍රස්ථාරවල කොහොමද නිශ්චලතාව හඳුන්වන්නේ? මෙන්න පුතේ. දාගන්න මේ තියෙන ප්‍රවේග කාල ප්‍රස්ථාරය මෙන්න නිශ්චලතාව හඳුන්වන්නේ මෙහෙමයි. මෙතන බිඳුවේ අක්ෂය යට අක්ෂය දිගේ මාක් කරනවා. ඔය තියෙන නිශ්චලතාවය. දාගන්න. ඕක ඔය පැත්ත. ඊට පස්සේ විස්ථාපන කාල ප්‍රස්ථාරවල නිශ්චලතාව. විස්ථාපන කාල ප්‍රස්ථාරවල නිශ්චලතාව බිඳුවයි මෙතන උඩින්. මේ හරිය නිකන් උඩින් යනවා නම් ඔක නිශ්චලතාවය. ඊළඟට දෙවෙනි පොයින්ට් එක. දෙවෙනි පොයින්ට් එක ඒකාකාරී ප්‍රවේගය. ඒකාකාරී ප්‍රවේගය. දැන් පැටියෝ මෙච්චර සරල කරලා දීලත් මේව නම් අමතක කරන්න එපා. දැන් මතක් කරලා බලන්න කලින් පන්ති වල මෙච්චර සරලව මේව කියලා දුන්නද කියලා පිළිවෙලට දෙපැත්තටවත් බෙදලා අඩු ගන්න මේ දෙන්නේ සමානකම් වෙනස්කම්වත් පෙන්වලා දුන්නද කියලා. හරිද? ඒක නිසා දැන් මේකෙන් ගන්න පුළුවන් උපරිම ප්‍රයෝජනය ගන්න අපිට හම්බෙන මාසයක වගේ කෙටි කාලයක් ඇතුළත මේ ටිකෙන් ගන්න පුළුවන් උපරිම ප්‍රයෝජනය අරන් ගේම ගහන්න. රිසල්ට් එකක් ෂුවර්. මහන්සි වෙන තරමට පාට රිසල්ට් එකක් තියෙනවා. අර අපි කියන්නෙත් එහෙමනේ. වපුරන තරමට තමයි අස් වෙන්නේ. ඉතින් ඇත්තනේ ළමයි ගොවියෙක් වුණත් මහන්සි වෙලා අවුවයි කියලා බලන්නේ නැතුව වැස්සයි කියලා බලන්නේ නැතුව අවුවේ වැස්සේ මේ මහන්සිය වෙලා හට්ට කාලා කොමාරි තමන්ගේ මහන්සිය යොදලා වැපිරුවොත් ඒ වපුරන ප්‍රමාණය අස් වෙන්නේ. හරිද? ඒ වගේ තමයි. ඒකාකාරී ප්‍රවේගය. කොහොමද ඒකාකාරී ප්‍රවේගයක? මේ තියෙන ප්‍රවේග කාල ප්‍රස්ථාරය ඒකාකාරී ප්‍රවේගයක් මාක් වෙන්නේ පුතා මෙන්න මෙහෙමයි. මෙන්න මෙහෙම ඒකාකාරී ප්‍රවේගය දාගන්න. විස්ථාපන කාල ප්‍රස්ථාරවල ඔක වෙනස් වෙනවා. විස්ථාපන කාල ප්‍රස්ථාරවල ඒකාකාරී ප්‍රවේගය මෙහෙම. ඊළඟ තුන අපි ගමු. තුන්වෙනි එකට අපි ගමු ළමයි මන්දනය. මන්දනය ගමුකෝ. මන්දනය. මන්දනය. හරිද? මන්දනය කියන කොටස ගමුකෝ. මන්දනය කියන කොටස ගත්තොත් මේ ටික දාගන්නකෝ. මේ ටික දාගන්න.
තමයි හැනවනේ. හරි. අහන්නකො පුතේ මේ ජනවාරි 20 සම්මන්ත්‍රණය තියෙන්නේ මාතර සිප්‍යාන ආයතනයේ. එතකොට එදාට සම්පූර්ණ තියරි ටික කවර් වෙන්න පද්ධති පාඩම අපි ආවරණය කරනවා. ආවරණය කරනවා කියන්නේ පැටියෝ එදාට සම්පූර්ණම පද්ධති ටික කතා කරනවා. රූප සටහන් එක්කම ඊට පස්සේ පුළුල් තිරවල ප්‍රොජෙක්ටර්ස් වලින් අපි ඒ අදාළ වීඩියෝස් පෙන්නලා ආහාර ජීර්ණය ශ්වසන පද්ධතිය සියල්ල එදාට ඔයාලට රූප සටහන් සහ වීඩියෝස් ටික පෙන්නනවා. ළමයි ඇහෙනවද? මයික් එකේ පොඩි ප්‍රශ්නයක් ආවා ඒකයි. හරිද? ඉතින් මේකත් දාගෙන ඉන්නේ අතරේ මම නැත්නම් ඔයාලා වෙලා යන හින්දා දැන්. පැටියෝ මේ ජනවාරි 20 සම්පූර්ණ පද්ධති ටික කතා කරනවා. අදාළ රූප සටහන් සියල්ල අපි ඔයාලට වටින ටියුට් එකක් හම්බ වෙනවා. ඒ ටියුට් එකේ සියල්ලම තියෙනවා. අපි එදාට රූප සටහන් එක සියල්ලම මාක් කරනවා. ඊට අමතරව ඔයාලට ෂෝට් නෝට් හම්බ වෙනවා. ෂෝට් නෝට් හම්බ වෙනවා බයොලොජි වලට පද්ධති වල ෂෝට් නෝට් ලොකු A3 size ෂෝට් නෝට් බිත්ති වල අලවල පාඩම් කරන්න පුළුවන්. ඒ වගේම ගණන් ප්‍රමේයන් 42ම ඇතුළත් ෂෝට් නෝට් හම්බ වෙනවා. ඊට පස්සේ ඔයාලට ඉතිහාසය සිතියම් එක්ක අදාළ මූලාශ්‍ර ඉතිහාසය තියෙනවනේ එක එක අර ඔයාලට මතක තියාගන්න පොයින්ට් ටික. ඒ ටිකත් එක්ක ෂෝට් නෝට් හම්බ වෙනවා. ඉතින් වැඩ ගොඩක් තියෙනවා. හරිද? ඩෙක්ස් කැලෙන්ඩර්ස් හම්බ වෙනවා. තව ඔයාලට ඩිස් එකේ තියෙනවා ඩිස් එකේ තියාගෙන එල්ල ගන්නවා නම් එල්ල ගන්න කැලෙන්ඩර්ස් ඒ විදිහට හම්බ වෙනවා. ඉතින් ඒ ටිකත් එක්ක සම්පූර්ණ වැඩ ටික ලස්සනට ඉවර කරන. ඒ වගේම ඉතින් ඔයාලට අර අතරමැදි කම්මැලිකම යන්නේ ගීරස වින්දන වැඩ සටහනකුත් ඒ ඇස්සෙම තියෙනවා. හරිද? ඒකට ඔය ටික යන්නේ ජනවාරි 20 තියෙන්නේ පුතේ. ජනවාරි 20 සිප්‍යාන ආයතනයේ තියෙන ෆිසිකල් තියෙන්නේ ඔන්ලයින් නෑ. මොකද මේ ටිකක් ලොකු වැඩක් ඒක. ඉතින් අපි ෆිසිකල් තමයි සම්මන්ත්‍රණය පවත්වන්නේ. ඉතින් යාළුවෝ දැනුවත් කරන්න මාතරාවට ළමයි. හරිද? මාතර නගරයේ ළමයි සහ මාතර නගරයේ ආවට ළමයි එන්න පුළුවන් අනිවාර්යෙන් එන්න. හරිද? ඔයාලට ඉස්සරහට දැන් හෙට වගේ වෙද්දී ඔයාලට පෝස්ට් එකක් හම්බෙයි ගෲප් එකට වැටේ. කොමිස්ටර් ටිකත් එක්ක. හරිද? හරි පුතේ. මේ දාන තොරණය ප්‍රවේග කාල ප්‍රස්ථාරයක මේ තොරණය ප්‍රවේග කාල ප්‍රස්ථාරයක ඒකාකාරී වැඩි වෙනකින් තොරණයක්. ඊට පස්සේ විස්ථාපන කාල ප්‍රස්ථාරයක ඒකත් දාගන්න විස්ථාපන කාල ප්‍රස්ථාරය. නෙමෙයි. පොඩ්ඩක් ඒක හැඩයට අඳින්න. මේ මින්නෙන් පටන් අර හරිද? ඔය ටික මාක් කරන්න ටක් ගාලා දාගන්න ළමයි. ඉක්මන් කරලා දාගන්න පුතේ. ඉක්මන් කරලා දාගන්න. ඉක්මන් කරන්න. මේ සෙට් එකයි මේ පැත්තේ සෙට් එකයි දාගන්න. නිශ්චලතාව දෙකේම ඒකාකාරී ප්‍රවේගය දෙකේම මන්දනය මේ දෙකේ ත්වරණය ඉක්මන් කරන්න. ඉක්මන් කරලා දාගන්න පැටව ටික.
හරිද පුතේ ඉවරද? අපේ කොල්ලෝ කෙල්ලෝ ටික ඉවරද? ඉවරන මැසේජ් එකක් දාන්න. ටක් ගාලා ඉක්මන් කරන්න. මැසේජ් එකක් දාන්න. හරිද ළමයි ඉවරයිද? ඉවරයි මකන්නම්. මකනවා. ටක් ගාලා කියන්න. මැසේජ් එකක් දාන්න. මැසේජ් එකක් දාන්න බලන්න. මැසේජ් එකක් දාන්න බලන්න. ඉවරයි. හරි. එහෙනම් ළමයි ඒ ටික මැකුවා. හරිනේ. ඕන ස්ක්‍රීන්ෂොට් එකක් ගහගන්න. ස්ක්‍රීන්ෂොට් එකක් ගහගන්න. හරි පුතේ. හරි. ඊට පස්සේ අපි කතා කරමු මේ ප්‍රවේග කාල ප්‍රස්ථාර වලින්. ඔයාලට සාමාන්‍යයෙන් මේ ප්‍රවේග කාල ප්‍රස්ථාර වලින් ප්‍රශ්න දෙනවනේ. මොන වගේ ප්‍රශ්න දෙන්නේ කියලා අවබෝධයක් ගන්නත් එපා. ප්‍රවේග කාල ප්‍රස්ථාර වල මොන වගේ ප්‍රශ්න දෙන්නේ කියලා අවබෝධයක් ගන්නත් ඕන. බලමු. ලියන්න පොඩි තරලෝකණක් දාලා මේ වගේ ලියන්න පුතේ. බිම්මහලේ සිට බිම්මහලේ සිට බිම්මහලේ සිට බිම්මහලේ සිට බිම්මහලේ සිට ගොඩනැගිල්ලක ඉහළ මහලකට කියන ප්‍රශ්නේ ලියා ගන්න. හරිද? බිම්මහලේ සිට ගොඩනැගිල්ලේ ඉහළ මහලකට ගමන් කළ බිම්මහලේ සිට ගොඩනැගිල්ලේ ඉහළ මහලකට ගමන් කළ විදුලි සෝපානයක විදුලි සෝපානයක විදුලි සෝපානයක චලිතයට අදාළ චලිතයට අදාළ චලිතයට අදාළ ප්‍රවේග කාල ප්‍රස්ථාරය ප්‍රවේග කාල ප්‍රස්ථාරය ප්‍රවේග කාල ප්‍රස්ථාරය පහත පරිදි වේ. පහත පරිදි වේ. නැවත කියනවා බිම්මහලේ සිට ගොඩනැගිල්ලක ඉහළ මහලට ගමන් කළ විදුලි සෝපානයක මොකද්ද මේ විදුලි සෝපානයක් කියන්නේ? ලිෆ්ට් එකක් අර උඩ පහළ යන්නේ බිල්ඩින් එකේ තට්ටුවෙන් තට්ටුවට උඩට පල්ලෙහාට යන්න තියෙන්නේ ලිෆ්ට් එක. විදුලි සෝපානයක චලිතයට අදාළ ප්‍රවේග කාල ප්‍රස්ථාරය පහත පරිදි වේ. පරිදි වේ. හරිද? හරි. පුතේ බලමු. මෙන්න මේ ප්‍රස්ථාරය මුලින් දාගන්න පැටියෝ. මම මේ දාන ප්‍රස්ථාර දාගෙන ඊට පස්සේ අපිට තියෙනවා මේ කාස්ට්‍රෙන් ආන ප්‍රශ්න වලට උත්තර දෙන්න. මේක දාගන්න. ඔක දාගන්න. මේක පැටියෝ A B C කියලා මාක් කරගන්න. මෙතන A, මෙතන B, මෙතන C. ඒ විදිහට මාක් කරගෙන මෙතන මාක් කරගන්න ප්‍රවේගය, මෙතන කාලය. ප්‍රවේගය කාලය. ABC චලිත අවස්ථාව පැහැදිලි කරන්න. ABC චලිත අවස්ථාව පැහැදිලි කරන්න. හරි. පළවෙනි ගාන ABC චලිත අවස්ථාව පැහැදිලි කරන්න කියලා. මේක දාගෙන ඉන්නකො ඉස්සෙල්ලම. දාගන්න.
හරි. දාගත්තද ඉවරයිද ළමයි? මුතු ඉවරද මුතු? මොකද්ද මේ තේරෙන්නේ නැහැ මට ලික්වා කියලා දෙන මැසේජ් එක. කරන පාඩමත් කරනවද මට තේරෙන්නේ නැහැ වැඩි. ආයෙ පොඩ මැසේජ් එක දාන්න. මුතු ඉලෙක්ට්‍රොනික්ද මේ දාලා තියෙන මොකක් හරි එහෙම එකක්ද? ඉලෙක්ට්‍රොනික්ද? ඉලෙක්ට්‍රොනික්ද පාඩමක් කරනවා දාලා තියෙන්නේ? පුතේ මේ ඉලෙක්ට්‍රොනික පාඩම ගැන අහලා තියෙන ඔව් ඒකත් සාකච්ඡා කරනවා ඉලෙක්ට්‍රොනික පාඩම හරිද ABC කියලා දීලා තියෙනවා පොඩ්ඩක් ඉන්නකෝ දැන් ඔය ABC කියලා දීලා තියෙන එකේ මම මේ කියන ඒවා මාක් කරගන්න හරිද මම මේ කියන කරුණු ටික මාක් කරගන්න හරි මෙන්න මේ A කියන ස්ථානයට දැන් මේ ප්‍රවේගකාර ප්‍රස්ථාරය යන්නේ දැන් බලන්න අර මන් දීපු ප්‍රස්ථාර ටික ඒකෙන් බලන්න A කියන්නේ මොකද්ද ටක් ගාලා උත්තර දෙන්න A කියන්නේ මොකද්ද ඉක්මනට උත්තරයක් ඕන ටක් ගාලා chat එකට උත්තරයක් ඕන A කියන්නේ මොකද්ද ළමයි? A කියන්නේ මොකද්ද? A කියන්නේ මොකද්ද? ඉක්මනට දාන්න A කියන්නේ මොන ආකාරයේ චලිතයක්ද? ඉක්මන් කරන්න බැඩියෝ. ටක් ගාලා A කියන්නේ මොකද්ද කියලා නම් කරන්න. ත්වරණය. හරි සුපිරි. A කියන්නේ මොකද්ද මේ? ත්වරණය. මොන ත්වරණයද? ඒකාකාරී ත්වරණය. ඒකාකාරී ත්වරණය. B කියන්නේ මොකද්ද? ප්‍රවේගකාර ප්‍රස්ථාරයක B ධනිකලින් ඉලක් තියෙන. මේක මොකද්ද? ඒකාකාරී ප්‍රවේගය. දාගන්න ඒකාකාරී ප්‍රවේගය. ඒකාකාරී ප්‍රවේගය. ඊළඟ මේ පල්ලෙහාට පසුබෑමක් මේ මොකද්ද මේ මන්දනය මේ ටික දාගන්න පුතේ මන්දනය මේ ටික දාගන්න ඉක්මන් කරලා දාගන්න මේ ටික ත්වරණය ඒකාකාරී ප්‍රවේගය මන්දනය ඉක්මන් කරලා දාගන්න හරිද පුතේ දාගත්තද හරි ඒකල්ලා අපි අහනවා ABC චලිත අවස්ථා පැහැදිලි කරන්න කියලා මේ තියෙන ඉතින් ABC චලිත අවස්ථා මේ පේපර්ස් වල මේ පාස් පේපර්ස් පළාත් පේපර්ස් මික්ස් කරලා හදන පේපර් ටිකක් මේ තියෙන්නේ හරිද එතකොට අපි දැන් අහනවා ABC චලිත අවස්ථා පැහැදිලි කරන්න කියලා මේ දීලා තියෙන ගානේ විදුලි සෝපාන ගානේ A කියන්නේ ඒකාකාරී ත්වරණය B කියන්නේ ඒකාකාරී ප්‍රවේගය C කියන්නේ මන්දනය හරි ඊට පස්සේ අහනවා මෙම චලිත අවස්ථා තුලින් විදුලි සෝපානයේ සාපේක්ෂව චලිතයක් සිදුවන බව එහි ගමන් කරන්නේ නොදැනෙන චලිත අවස්ථාව කුමක්ද? දැන් ඔය අර ලිෆ්ට් එකට නැග්ගට පස්සේ හතර පැත්තෙම වැහිලානේ.
හරිද? එතකොට අර එකපාරට ලිෆ්ට් එක ඔන් වෙනකොටම ඔයා උඩට යනවා කියලා උඩට යනවා කියලා ඔයාට ඔන්න එකපාරටම දැනෙන්න ගන්නවා. හරිද? ඒකල මැද හරියක් යනකොට නිකන් ලිෆ්ට් එක එක තැන වගේ. ආයි ඒකල්ලා ලිෆ්ට් එක යන අදාළ තුන්වෙනි තට්ටුව කියමුකෝ. තුන්වෙනි තට්ටුව හරියට ගිහිල්ලා නවතිනකොට ඔයාට දැනෙනවා මෙහෙම එකපාර පොඩි ගෑස් සිල්ලක් එක නවතිනවා. හරි? එතකොට අර මැද හරියේදී දැනෙන්නේ නෑනේ. අන්නේ දැනෙන්නේ නැත්තේ හේතුව තමයි පුතා ඒ වෙලෙට ඒ ලිෆ්ට් එක විදුලි සෝපානයේ ගමන් කරන්නේ මොන වේගයකින්ද? ඒකාකාරී ප්‍රවේගයකින්. වෙනස් වෙන්නේ නැහැ. අපිට ඒක නිසා දැනෙන්නේ නැහැ. අය වටේ පිටේ මොකෝ ගස් කොළන් පේනවා කියලා. ඒක නිසා අපි හිතන නිකන් එක තැන නැවතිලා වගේ අපිට දැනෙන්නේ. හරිද? දෙවෙනි ප්‍රශ්නෙන් අහනවා මෙම චලිත අවස්ථා අතරින් විදුලි සෝපානයේ සාපේක්ෂ චලිතයක් සිදුවන බව එහි ගමන් කරන්නන්ට නොදැනෙන චලිත අවස්ථාව කුමක්ද? පුතා B කියන අවස්ථාව තමයි චලිත අවස්ථාව වෙන්නේ. ලියන්න මේ මොකෙන් තරු ලකුණා. ඉහත ප්‍රස්ථාරයේදී විදුලි සෝපානය ගමන් කරන බවක් නොදැනෙන්නේ දැන් මේ වගේම ප්‍රශ්නයක් ඕලෙවල් වලට උනත් එන්න පුළුවන් හරිද ගමන් කරන බව නොදැනෙන්නේ විදුලි සෝපානය ඒකාකාරී ප්‍රවේගයකින් ගමන් කරන විටයි. විදුලි සෝපානය ඒකාකාරී ප්‍රවේගයකින් ගමන් කරන විටයි. හරිද? හරි. ටිකක් දාගත්තා. ඊළඟට තුන්වෙනි ගානක් තියෙනවා මෙහෙම. ලියන්නකෝ මම මේ දෙන ප්‍රශ්නේවා ලියන්නකෝ. මේ ප්‍රශ්නවල ලියන්නම ඕන අනිවාර්යෙන් ලියන්න ඕන. මම ඒක හදින විදිය ලස්සනට කියලා දෙන්නම්. හරි. ඊට පස්සේ ආයේ මේ වගේ ප්‍රශ්න වලට බය වෙන්න එපා. ලියන්න මෙහෙම. ගානක් ලියනොත් එන්න මේක යටතේ. ලියන්න පුතේ. ප්‍රස්ථාරයේ ඇසුරින් සෝපානය චලනය වූ උස සොයනු ලබන්නේ කෙසේද? හරි. හරි පුතේ මේ අහන්නකෝ මෙතෙන්දී ඔයාලට මේ දැන් චලනය වෙච්ච උසනේ දැන් හිතන්නකෝ මේ විදුලි සෝපානේ තිබ්බේ පළවෙනි තට්ටුවේ විදුලි සෝපානේ තියලා විදුලි සෝපානේ ක්‍රියාත්මක වෙනවා මෙහෙම උඩට තුන්වෙනි තට්ටුව දක්වා විදුලි සෝපානේ චලනය වෙනවා. එතකොට මේ චලනය වෙච්ච උසක් සම්පූර්ණ උසක් තියෙනවනේ. හරිද? මේ තියෙන උසක්. ඇත්තටම බැලුවොත් මේක එක්තරා විදිහක දුරක්. හරි. අපිට අහනවා මේකේ චලනය වෙච්ච උස සොයන්නේ කොහොමද කියලා. හරිද? උස සොයනකොට ළමයි ගන්න ලේසි ක්‍රමයක් කියන්න. පුතේ මුළු උසනේ මෙයා ගමන් කරපු බිඳුවේ ඉඳලා අවසානයේ දක්වා මෙයා ගමන් කරපු මුළු උස උන. මුළු උස හොයන්න මේ කොටස් තුනේම අපි ගමු වර්ගඵලය. වර්ගඵලය ගත්තනම් පුතා ඒකට උස සමානයි. මොකද උස එන්නේ මීටර වලින්. මෙතන වර්ගඵලය හොයාගත්තට පස්සේ අපිට මේක ගණනය කරගන්න පුළුවන්. තේරුණාද? ලියන්න ඔතෙන්ටම විදුලි සෝපානයේ ගමන් කළ උස සෙවීමට ඉහත ප්‍රස්ථාරයේ වර්ගඵලය ගණනය කළ යුතු වේ.
ඉහත ප්‍රස්ථාරයේ වර්ගඵලය ගණනය කළ යුතු වේ. ඉහත ප්‍රස්ථාරයේ වර්ගඵලය ගණනය කළ යුතු වේ. හරිද? හරි පුතේ බලමු වර්ගඵලය හොයන්නේ කොහොමද කියලා. මෙන්න වර්ගඵලය හොයන විදිය. මෙන්න වර්ගඵලය හොයන විදිය. ABC කියලා කොටස් තුනක් තියෙනවානේ. A කියන්නේ ත්‍රිකෝණයක්, B කියන්නේ සමචතුරාශ්‍රයක්, C කියන්නේ ත්‍රිකෝණයක්. හරිද? සමචතුරාශ්‍රයක්. හරි ඔය ඇඳපු විදිය අනුව අපි කියමු ඍජු කෝණාශ්‍රයක්. හරි මොකක් මේක ත්‍රිකෝණයක්. හරි අපි මේක ගමු ඍජු කෝණාශ්‍රයක්. මේ තියෙන්නේ ත්‍රිකෝණයක්. අපි ඒ වල වර්ගඵලය හොයනවා. කොහොමද ඒ වල වර්ගඵලය හොයන්නේ? ඒ වල වර්ගඵලය සමානයි භාගයේ වතාවක් ආධාරක පාදය ගුණ කිරීම ලම්බ උස. භාගයේ වතාවක් ආධාරක පාදය ගුණ කිරීම ලම්බ උස. හරි. භාගය ගුණ කරනවා ආධාරක පාදයෙන් මෙතන ඉඳන් මෙතෙන්ට. පුතේ ආධාරක පාදය මේ තියෙන්නේ. මෙතන ඉඳන් මෙතෙන්ට. කොහොමද අපි ගන්නෙ? ඔයාලා දාගන්න මෙතෙන්ට 10යි මෙතෙන්ට 20යි මෙතන 30යි කියලා. ඊට පස්සේ උඩ අතට දාගන්න මෙතන 50යි කියලා. ඔය විදිහට දාගන්න. භාගයේ ආධාරක පාදයේ ගුණ කරා ලම්බ උස 50යි. දෙවරක් 1යි දෙවරක් 5යි. 5 වරක් 5 25යි. 5 වරක් 5 25යි මෙතන බිඳුවයි 250යි වර්ග මීටර. හරිද? ඔක 250යි කියලා ගමුකෝ. හරිද? 250යි මීටර කියලා ගමු. උසක්නේ හොයන්නේ. ඔතන අපි ගමු. හරි. ඔත එකක් ගිහිලා තියෙන උස 250ක්. හරි. ඊට පස්සේ ඒ කොටස එහෙම තියෙද්දි B කොටසේ හොයන්න. B කොටසේ ගත්තට පස්සේ මෙතන 50යි 10 ඉඳන් 20ට 10යි 50 ගුණ කිරීම 10 කියන්නේ 50 ගුණ කිරීම 10 කියන්නේ 500යි. හරිද? 500යි. ඊට පස්සේ ආපහු B කොටසේ උත්තරය අරන් ඉවරයි C කොටසට යන්න. C කොටස ගත්තොත් C කොටසත් තියෙන ත්‍රිකෝණයක්නේ. භාගයේ වතාවක් ආධාරක පාදයේ 20 ඉඳන් 30ට 10යි. 10 ගුණ කිරීම ලම්බ උස 50යි. දෙවරක් 1යි දෙවරක් 5යි. 5 වරක් 5 25යි 250යි. එතකොට ඔක්කොම එකට එකතු කරන්න බෑ. 250යි 250යි 500යි 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 1000යි. එදිර උත්තරේ එක. හදාගන්නටක් ගාලා. හදාගන්නටක් ගාලා. ඉක්මන් කරන්න.
හරිද ළමයි ඉවරයිද හරි ස්ක්‍රීන්ෂොට් එකක් ගහගන්න එහෙනම් අවශ්‍යයි ඉන්නවනම් හරි ප්‍රස්තාරය තියෙද්දි මේ යට ටික මගනවා හරි පුතේ ඊළඟට මේ සෝපානයේ චලිතයට අදාළව විස්ථාපන කාල ප්‍රස්තාරයේ හැඩය පහත කොටුව තුල අඳින්නලු. අපි මෙහෙම කරමුකෝ. පළවෙනි එක දෙනව නේද? ප්‍රවේගයේ ප්‍රවේග කාල ප්‍රස්තාරයේ ඒකාකාරී ත්වරණයක්. ඒකාකාරී ත්වරණයෙන් පස්සේ තියෙනවා ප්‍රවේගයේ ඒකාකාරී ප්‍රවේගයක් ලකුණු කරලා. ලියන්න මෙහෙම ඊළඟ ගාන ඉහත ප්‍රස්තාරයේ ඇති ඉහත ප්‍රස්තාරයේ ඇති ඉහත ප්‍රස්තාරයේ ඇති ඉහත ප්‍රස්තාරයේ ඇති ඉහත ප්‍රස්ථාරයේ ඇති B කොටසට ඉතින් B කොටසට අදාළ B කොටසට අදාළ B කොටසට අදාළ B කොටසට අදාළ විස්ථාපන කාල ප්‍රස්ථාරය ලකුණු කරන්න විස්ථාපන කාල ප්‍රස්ථාරය ලකුණු කරන්න හරි විස්ථාපන කාල ප්‍රස්ථාරය ලකුණු කරන්න විස්ථාපන කාල ප්‍රස්ථාරය ලකුණු කරන්න හරිද හරි මොකද මේ තියෙන්නේ ඒකාකාරී ප්‍රවේගයනේ විස්ථාපන කාල ප්‍රස්ථාරයක විස්ථාපන කාල ප්‍රස්ථාරයකයි ප්‍රවේග කාල ප්‍රස්ථාරයකයි ප්‍රවේග කාල විස්ථාපන කාල ප්‍රස්ථාරයකයි ප්‍රවේග කාල ප්‍රස්ථාරයක ගත්තා මේකේ ඒකාකාරී ප්‍රවේගය මෙහෙම හැබැයි විස්ථාපන කාල ප්‍රස්ථාරයක ඒකාකාරී ප්‍රවේගය ඔන්න ඔහොම මේක දාගන්න මේ තියෙන B කොටසට එන හැටි හරිද මේ තියෙන B කොටසට එන විදිය මේක දාගන්න හරි ඉක්මන් ගාලා දාගන්න පුතේ හරිද පුතේ අපේ කට්ටිය ලියාගත්තද සෙතුමි මාලක දසුනි හංසිකා පුතේ ලියාගත්තද මෙසේජ් එකක් දාන්න බලන්න හරි පුතේ පේපර් එක ගන්න මේ ඔයාලගේ අපේ ගිය සතියේ මේ ඊයේ කතා කරපු පේපර් එක ගන්න පේපර් එකේ අපි මොළයේ කොටස් ටික කතා කරලා මොළයේ කාර්යයන් ටික මස්තිෂ්කය අනුමස්තිෂ්කය සුසුම්නා ශීර්ෂකය ඒ ටික කතා කරලා නැවතුණේ එතනින් පස්සේ ටික අද අපිට ටිකක් කතා කරන්න තියෙනවා කතා කරලා බලමු ප්‍රශ්න වලට යන් ප්‍රශ්න වලට ගිහලා කතා කරමු හරිද හරි බයොලොජි පාර්ට් එකට එන්න හදන්නේ
ගන්නකො ඊයේ ඔයාලා ලියාගත්ත නෝට් එක. හරි පුතේ අපිට කතා කරන්න තියෙනවා මොළයේ ප්‍රධානම කොටසක් අපිට මධ්‍ය ස්නායු පද්ධතිය කියන්නේ මොළයෙන් ආවේග සැපයන ප්‍රධාන කොටස මධ්‍ය ස්නායු පද්ධතිය. ඒක මාතෘකාව දාගෙන එතන තියරි ටික අපි දාගෙන කතා කරමු. මධ්‍ය ස්නායු පද්ධතිය මධ්‍ය ස්නායු පද්ධතිය මධ්‍ය ස්නායු පද්ධතිය දාගන්න ඩක් ගාලා මධ්‍ය ස්නායු පද්ධතිය අනුමාතෘකාව ඉක්මන් කරා. හරි මෙයා ගන්නකො මධ්‍ය ස්නායු පද්ධතිය ගැන කතා කරත් ළමයි මේ මධ්‍ය ස්නායු පද්ධතිය ආපහු අපි ප්‍රධාන කොටස් දෙකකට බෙදෙනවා. හොඳට අහගන්න. හරිද? දැන් බයොලොජි පාර්ට් එකක් මතක තියාගන්න ඕන කරුණු තියෙනවා. ඒකින්ද හොඳට අහගන්න. මධ්‍ය ස්නායු පද්ධතිය ගත්තට පස්සේ අපි ප්‍රධාන කොටස් දෙකකට බෙදෙනවා. මේක සිද්ධ වෙන කාර්යයක්. දැන් මේ අහන්නකො සාමාන්‍යයෙන් ඔය මධ්‍ය ස්නායු පද්ධතිය ගත්තට පස්සේ අපිට ලොකුවට අර හිතලා පාලනය කරන්න පුළුවන් ක්‍රියා මේක ඇතුළේ නේ. අපේ ශරීරය විසින් ඉබේ සිද්ධ කරන ක්‍රියා තමයි මේක ඇතුළේ තියෙන්නේ. හරිද? මධ්‍ය ස්නායු පද්ධතිය ප්‍රධාන කොටස් දෙකකට බෙදෙනකොට එක කොටසක් තමයි අනුවේගී ස්නායු පද්ධතිය. අනුවේගී ස්නායු පද්ධතිය. හරිද? මේක කට්ටිය අනුවේගී ස්නායු පද්ධතිය. ඊට අමතරව පුතා තව මේක කොටස් වලට බෙදන්න පුළුවන්. ප්‍රත්‍යානුවේගී ස්නායු පද්ධතිය. ප්‍රත්‍යානුවේගීව ක්‍රියා කරන ස්නායු පද්ධතිය. හරිද? අනුවේගී ස්නායු පද්ධතිය සහ ප්‍රත්‍යානුවේගී ස්නායු පද්ධතිය කියලා කොටස් දෙකකට කතා කරනවා. එතකොට පුතේ මේකේ සිද්ධ වෙන්නේ ඇත්තටම මේ හාත්පසින් වෙනස් ක්‍රියාවන් දෙක. අනුවේගී සහ ප්‍රත්‍යානුවේගී කියන්නේ හාත්පසින් වෙනස්. සාමාන්‍යයෙන් අනුවේගී ප්‍රත්‍යානුවේගී කියන කොටස් අපිට හිතලා පාලනය කරන්න බෑ. හරිද? මේ කොටස් වලදී සිද්ධ වෙන්නේ ශරීරයේ විසින් එයා තීරණය කරලා කරන දේ. හරි. දැන් උදාහරණයක් ගත්තොත් ඔයාට කවුරු හරි පාරේ ඉන්න අපි කියමු ඕන පොඩ්ඩක් පිස්සු මිනිස්සෙක් කියලා හිතමුකෝ. පාරේ ඉන්න පිස්සු හැදිච්ච මිනිස්සෙක් මෙහෙම ඔළුව කඩාගෙන පැත්තකට ඔයාගේ පැත්තට පොල්ලක් අරන් දුවගෙන එනවා. හරිද? ඔයා දකින්න අම්මට උඩු මගේ පැත්තට එන්නේ පොල්ලක් අරගෙන. ඔයාගේ පැත්තට දුවගෙන එනවා වේගෙන් පොල්ලකුත් අරගෙන ඔයාට ශනිකව ක්‍රියාත්මක වෙයි. එක්කෝ මේ මිනිස්යාගෙන් බේරෙන්න ඔයා දුවන්න ඕනේ. ඒව නැත්තම් ඒ මිනිස්යාත් එක්ක වරෙන් කියලා ඔයා සටන් කරනවා. හරිද? අන්න ඒ වගේ හදිසි තීරණ ගන්න දේවල් අන්න ඒවා අයිති වෙන්නේ මෙන්න මේ ස්නායු පද්ධතිය තුල. තේරුණාද? එතකොට දැන් මේක ගැන තමයි කතා කරන්න හදන්නේ. හරි. පොඩි හැඳින්වීමක් ලියන්නකො මේ මධ්‍ය ස්නායු පද්ධතිය ගැන ලියන්න මෙහෙම. මධ්‍ය ස්නායු පද්ධතිය යනු මධ්‍ය ස්නායු පද්ධතිය යනු මධ්‍ය ස්නායු පද්ධතිය යනු මධ්‍ය ස්නායු පද්ධතිය යනු දේහේ පවතින දේහේ පවතින අනුවේගීව sorry petty අනුවේගිනේ අනිච්ඡානුගව දේහේ පවතින අනිච්ඡානුගව පාලනය වන අනිච්ඡානුගව කියන්නේ පුතේ හිතාමතා පාලනය කරන්න බැරි ඒවනේ අනිච්ඡානුගව පාලනය වන පේශීන් අනිච්ඡානුගව පාලනය වන පේශීන් සහ ක්‍රියාවන් පාලනය වන පේශීන් සහ ක්‍රියාවන් පාලනය වන
ස්නායු පද්ධතියයි. ස්නායු පද්ධතියයි. හරිද? හා. ලියන්න මේම ඊළඟ පොයින්ට් එකෙන් මෙය ප්‍රධාන කොටස් දෙකකින් යුක්ත වෙයි. මෙය ප්‍රධාන කොටස් දෙකකින් යුක්ත වෙයි. නේද? මේක දැම්ම දාන්න එපා. ඉස්සෙල් ලියාගන්න. මෙය ප්‍රධාන කොටස් දෙකකින් යුක්ත වෙයි. හරි පුතේ. ප්‍රධාන කොටස් දෙකෙන් එක්කෙනෙක් තමයි අනුවේගී ස්නායු පද්ධතිය. මුකුත් ලියන්න එපා බලා ගන්න. හරිද? අනුවේගී ප්‍රත්‍යානුවේගී කියලා දෙගොල්ලක් ඉන්නවනේ. අනුවේගී ප්‍රත්‍යානුවේගී කියලා දෙගොල්ලක් ඉන්නවා. ඒකේ එක්කෙනෙක් තමයි අනුවේගී. හරිද? මේ ආග මොන මම පළවෙනි එක්කෙනා කතා කරනවා අනුවේගී. අනුවේගී ස්නායු පද්ධතිය. එහා පැත්තේ ප්‍රත්‍යානුවේගී ස්නායු පද්ධතිය. ප්‍රත්‍යානුවේගී ස්නායු පද්ධතිය. අනුවේගී ස්නායු පද්ධතියයි ප්‍රත්‍යානුවේගී ස්නායු පද්ධතිය. හරිද? හරි. අනුවේගී ස්නායු පද්ධතිය ගත්තොත් පුතේ සාමාන්‍යයෙන් මේ අනුවේගී ස්නායු පද්ධතියෙන් කරන වැඩ ටික අපිට කොහොමවත් අර හිතලා ඒ වෙලේ ක්ෂණිකව ක්‍රියාත්මක කරන්න පුළුවන් දේවල් නෙමෙයි. අනුවේගී ස්නායු පද්ධතිය ගත්තට පස්සේ අපිට අර මේ හදිසි තීරණ ගන්න සිද්ධ වෙන්නේ සමහර වෙලාවල් දැන් මම අර කිව්වේ අර පිස්සෙක් දුවලාගෙන එනවා පන්නගෙන එනවා අපේ පැත්තට පොල්ල කුත්තා. හරිද? ඕගේ අවස්ථාවල අපිට හදිසි තීරණ ගන්න වෙන්නේ. ඔන්න ඔය වගේ වෙලාවවලදී ක්‍රියාත්මක වෙන්න ගන්න අනුවේගී ස්නායු පද්ධතිය. හරිද? ක්ෂණික තීරණ. ක්ෂණික තීරණ ගන්න අනුවේගී ස්නායු පද්ධතිය. අපි කියන අපේ ශරීරයේ බය වෙච්ච වෙලාවට ක්‍රියාත්මක වෙන්නේ අනුවේගී ස්නායු පද්ධතිය. පුතේ මෙන්න මේ මෙහෙම පැති දෙකකට බෙදන්න. ඔයා ලියන පොලේ අනුවේගී ස්නායු පද්ධතිය ප්‍රත්‍යානුවේගී ස්නායු පද්ධතිය කියලා කොටස් දෙකකට බෙදාගන්න. ඔය විදිහට මම මේ ෂෝට් නෝට් එකක් කියන්නේ ටක් ගාලා බෙදන්න. ඔය විදිහට. හරිද? ටක් ගාලා බෙදන්න. මංගල බෙදන්න. හරි. අනුවේගී පද්ධතිය යටින් ලියන්න මෙහෙම. පරලකුණක් දාලා අනුවේගී පද්ධතියට යටින් ලියන්න. හදිසි අවස්ථාවකදී දේහය සූදානම් කරනු ලබන්නේ හදිසි අවස්ථාවකදී දේහය සූදානම් කරනු ලබන්නේ හදිසි අවස්ථාවකදී දේහය සූදානම් කරනු ලබන්නේ දේහය සූදානම් කරනු ලබන්නේ මෙම අනුවේගී පද්ධතිය මගිනි. ආයෙ ලියා ගන්න බැරි වුණා නම් මෙහෙම හදිසි අවස්ථාවකදී දේහය සූදානම් කරනු ලබන්නේ මෙම අනුවේගී පද්ධතිය මගිනි. හරිද? මෙම අනුවේගී පද්ධතිය මගිනි. හරිද පුතේ? ඉවරයිද? හා. දාගන්න එක මෙම අනුවේගී පද්ධතිය මගිනි. හරි. එතකොට ළමයි මෙන්න මේක අනිත් පැත්ත තමයි ප්‍රත්‍යානුවේගය අය කරන්නේ. ඒක සම්පූර්ණ කන පිට පැත්ත. හරිද? ඒක සම්පූර්ණ කන පිට පැත්ත තමයි ප්‍රත්‍යානුවේගී පද්ධතිය ක්‍රියාත්මක වෙන්නේ. ඒ කියන්නේ පුතේ මෙයා කලබල වෙනකොට මෙයා ක්‍රියාත්මක වෙලා ශරීරය සංසුන් කරනවා. අනුවේගී පද්ධතිය ශරීරය කලබල කරනවා. ඒ දුවපන් දාපන් දැනපන් හරිද? එතකොට එහෙම ක්‍රියාත්මක වෙද්දී මෙන්න මේ ප්‍රත්‍යානුවේගී පද්ධතිය කරන ශරීරය සංසුන් කරනවා. ඒ කියන්නේ ඔන්න දැන් අර මනුස්සයා පස්සෙන් එලවල උඹලා දැන් දුවල හති වැටලා නවතිනවා. නැවතුනාට පස්සේ හම්බෝ ගගා හති හරි. හරිද? ඒ සංසුන් වෙනවා. හරිද? ආන්නේ මර කූල් ඩවුන් කරන පැත්ත සිද්ධ කරන්නේ. ශරීරය සංසුන් කරන්නේ. ඒ පැත්ත සිද්ධ කරන්නේ ප්‍රත්‍යානුවේගී පද්ධතිය. දැන් නිකමට හිතන්න ශරීරය සංසුන් වෙලා තිද්දීනේ ආහාර ජීර්ණය වුණත් සිද්ධ වෙන්නේ. අතකොට ආහාර ජීර්ණය වගේ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ ප්‍රත්‍යානුවේගී පද්ධතිය ක්‍රියාකාරීත්වයත් එක්ක. හරිද? සාමාන්‍ය ක්‍රියාකාරීත්වය නැතුව ඒ වැඩේ කරගන්න බෑ. දැන් ඔයාලා මේ බය වෙලා දුවන වෙලාවට ආහාර ජීර්ණ වෙන්න ගන්නෑ. හරිද? ඊළඟ ලියන්න මේ පැත්තට ලියන්න
ප්‍රත්‍යානුවේගී ස්නායු පද්ධතිය පැත්තට ලියන්න. දේහය සංසුන් කිරීමෙන් දේහය සංසුන් කිරීමෙන් ශරීරයේ සිදුවන වෙනස්කම් යථා තත්ත්වයට පත් කිරීම. දේහය සංසුන් කිරීමෙන් ශරීරයේ සිදුවන වෙනස්කම් යථා තත්ත්වයට යථා තත්ත්වයට නෙමෙයි යථා තත්ත්වයට. හරිද? යථා තත්ත්වයට පත් කිරීම මෙම ප්‍රත්‍යානුවේගී පද්ධතිය මගින් සිදු කරයි. හරි. මෙම ප්‍රත්‍යානුවේගී පද්ධතිය මගින් සිදු කරයි. හරිද? හරි. ඔය ටික ලියාගන්න. හරිද ළමයි? හරිනේ? හා. දැන් මෙයාග මම මෙන්න මේ දාන ටික ඇඳ ගන්න ඕන. හරි. මම මේ දාන ටික ඇඳ ගන්න. මේ හරි මැදින් අදින්න. මේ ඉර තිබ්බට කමක් නැහැ. කිසි ප්‍රශ්නයක් නැහැ. මේ මහැක් ඇඳග. ඇහැක් අඳි. හරි මැදින්. ඇහැක් අඳි. ඊට පස්සේ මෙතනින් නාහෙකුත් ඇඳ ගන්න මෙහෙම. යටි පැත්තට. ඊට පස්සේ මෙතනින් කටක් ඇඳ ගන්න. එකට එක පල්ලෙහෙන් නිකන් ඇඳ ගන්න. කටක් ඇඳ ගන්න. ඊට මේ හරියෙන් ආමාශයක් ඇඳ ගන්න. මේ ඉර කැපුණාට ප්‍රශ්නයක් නැහැ. හරිද? මේ හරියෙන් ආමාශයක් ඇඳ ගන්න. ඇඳ ගන්න ඕන. ඉක්මන් කරා. හරිද? ඊට පස්සේ තව ඇඳ ගන්න හෘදයක් ඇඳ ගන්න. අපි මේකට උඩින් අඳින්නේ ආමාශයට උඩින් හෘදය ඇඳ ගන්න. මේව හાર્ට් එකක් දාගන්න. ඊට පස්සේ මේ හරින් ආමාශය අඳින්න. අද උතර පල්ලෙහින් ආමාශයක් එන්නේ. හරිනේ. ඔය ටික දාගන්න එක. මේ කියන්නේ මතක තියාගන්න පොඩි පොයින්ට් එකක්. හරි. ළමයි මෙයා ගන්නකෝ. දැන් ඔයා සරල ඔයාගේ ජීවිතයේ අත්දැකීම් ටික මතක් කරගන්න. මොනාරි මට කියන්න මිනිස්සෙක් පස්සෙන් එලවන්න ඕනෙම නැහැ. ඔයාගේ පස්සෙන් ජීවිතේ එකපාරක් හරි බල්ලෙක් හරි හරකෙක් හරි එලවලා තියෙනවා නම් එතෙන්දි මොකද උනේ? හරිද? ඒ අවස්ථාවේදී මොකද උනේ? එකම අවස්ථාවක් හරි බල්ලෙක් හරි හරකෙක් හරි පස්සෙන් එලෙවුවා. පුතේ ඒ අවස්ථාව පොඩ්ඩක් මතක් කරගන්න. ඔයාට එවෙලේ මේ මහා හෙන විශාල තාර්කික බුද්ධියකින් මේකට මොකද්ද කරන්න කියලා කල්පනා කරන්න වෙලාවක් තිබ්බද නැහැ. එක්කෝ මොකද්ද කරන්නේ? මූට මොකක් හරි එකකින් ගහලා බේරෙන්න ඕන නැත්තම් පැනලා දිව්වා. හරි. ඒක දෙක එකක් කරන්න එපා. බල්ලෙක් පස්සෙන් එලවන අවස්ථාවක් කියන්නේ. ආයෙත් ඌට එක්ක පොල්ලක් කඩලා අරන් ටිකක් දීලා අදින්න ඕන නැත්තම් ඉතින් ඔයා දුවන්න ඕන. දෙක එකක් කරගන්නත් ඕන. ඒ වෙලට පුතා දේහය හරීම සංසුන්ද කලබලයි. දේහය සංසුන්ද කලබලයිද? දේහය කලබලයි. අන්නේ දේහය කලබල වෙලාවට ක්‍රියාත්මක වෙන්නේ අනුවේගී ස්නායු පද්ධතිය. අපි බය වුණානේ වෙලේ. හරිද? අන්නේ බය වෙච්ච වෙලාවට අපේ ඇස් මොකෝ වෙන්නේ? මෙහෙම පුංචි වෙලා තියෙන ඇස් ලොකු වෙලාද? මෙහෙම. ඇයි අපි ආන්නේ දැක්ක ගමන් ඒ මොකෝ බං ඇස් ලොකු කරගෙන මොකෝ බය වෙලා වගේ. ඒ ආන්නේ
දැන් අපේ ඇස් ලොකු වෙලා තියෙනවා. ඒ කියන්නේ පැටියෝ මේ ඇතුලේ ඇස් වල තියෙන කළු බෝල් කණීනිකාව විශාල වෙනවා. කොහෙදද මොන පද්ධතියේද? අනුවේගී පද්ධතිය. ලියන්නේ මේ පැත්තට එක්කෙනේ අනුවේගී ස්නායු පද්ධතිය ක්‍රියාත්මක වෙද්දී අපි බය වෙලානේ. ඇසේ කණීනිකාව විශාල වී ඇසේ කණීනිකාව විශාල වේ. හරිද? දාගන්න ඒක ඇසේ කණීනිකාව විශාල වේ. දැන් ඔයානේ නිදහසේ නිදාගෙන ඉන්න වෙලාවටත් ඇත්ත එක මෙහෙම ලොකු කරන් දින්නේ නෑනේ. සාමාන්‍ය විදිහට තියෙන්නේ. එහෙනම් ඇසේ කණීනිකාව කුඩා වෙනවා. නීරෝ කියන්නේ සාමාන්‍යයෙන් විවේකී වෙයිදී ප්‍රත්‍යානුවේගී. ඇසේ කණීනිකාව කුඩා වේ. ඇසේ කණීනිකාව කුඩා වේ. සාමාන්‍යයෙන් තියෙන. ඊළඟට මම මේ නාහයක් යන්නේ ශ්වසනය කරන එක පොඩ්ඩක් පින්න. හරිද? අපි බය වෙච්ච වෙලාවට මොකෝ වෙන්නේ? හයියෙන් හුස්ම ගන්න. අම්මෝ යන්තම් ඇති අර බල්ලගේ බේරුණා. හරිද? හයියෙන් හුස්ම ගන්නවා. එහෙනම් මොකද වෙන්නේ? ශ්වසන වේගය, ඒ කියන්නේ පෙනහළු වාතනය වීමේ වේගය වැඩි වෙනවා. පෙනහළු වාතනය වීමේ අපි කියමු ශීඝ්‍රතාව කියලා. ශීඝ්‍රතාව වැඩි වේ. පෙනහළු වාතනය වීමේ ශීඝ්‍රතාව වැඩි වේ. හරිද? පෙනහළු වාතනය වීමේ ශීඝ්‍රතාව වැඩි වේ. ඊළඟට අපි නිරෝගීව සාමාන්‍යයෙන් විවේකීව ඉන්න වෙලාවට ප්‍රශ්නයක් නැහැනේ. ඒ වෙලට පෙනහළු වාතනය වීමේ ශීඝ්‍රතාව අඩුයි. ඒකේ කන පිට පැත්ත හැමතිස්සෙම මෙහාට ඉන්නේ පෙනහළු වාතනය වීමේ ශීඝ්‍රතාව අඩුය. දාගන්න ඔය ටික. ඔය මුල් ටික. හරිද? හරි. ඊට පස්සේ මම මේ කටක් යන්නේ මට කියන බල්ලෙක් පස්සෙන් එලවන් ඉන්නවා පිස්සු බල්ලෙක්. එහෙන් පිස්සු බල්ලෙක් පස්සෙන් එලවන් එද්දී ආගේ කටෙන් දෙපැත්තෙන් කෙල වැක්කිරනවාද බල්ලව දෙක? අම්මට උඩ ගමෙන් බල්ලේ පස්සෙන් එලවන්නේ කියලා කෙල වැක්කිරනවාද? නෑනේ. දැකෝ කටේ කෙල හින්දෙනවා. හරිද? අපි අර කතාවටත් කියන්නේ අනේ අම්බෝ බම්මම් බය වෙච්ච බය වෙilla කටේ කෙලක් හින්දුනා. ඒ මොකෝ වෙන්නේ? කේට ග්‍රන්ථි වලින් කේටේ ශ්‍රාවය කරන එක මොකද කරන්නේ? නිෂේධනය කරනවා. හරිද? ඊට පස්සේ මේ පැත්තට දාන්න ඕන තව එක සාධකයක්. මොකද? කේට ග්‍රන්ථි වලින් කේටේ ශ්‍රාවය නිෂේධනය කරයි. හැබැයි පුතා අපි නිරෝගීව විවේකීව ඉන්න වෙලාවට කලබලයක් නැති වෙලාවට හොඳට මතක් වෙන කෑමක් එහෙම තිබ්බත් මොකෝ වෙන්නේ? හරිද? නිකම් අපි මතක් කරමු හොඳ චිකන් රයිස් එකක් හොඳ චිකන් කොත්තුවක් කෑන්න දෙන්න සේටත් වැඩ නැති වැඩ මේ වෙලාවේනේ. හරි මතක් කරනවා ඔයා කාපු හොඳම චිකන් කොත්තු. හරිද? මේක ලංකාවේ ඔයා කාපු හොඳම එක. මතක් කරනවා අම්මා මරු එදානා කියලා ඔන්න පොඩ්ඩක් කටට කෙලවුණා. අන්න එහෙනම් කේටේ ශ්‍රාවය කිරීම මොකෝ වෙන්නේ? කේට ශ්‍රාවය උත්තේජනය කරනවා. කේට ශ්‍රාවය උත්තේජනය කරනවා. හරිද? ඊළඟට මට කියන්න අපි බය වෙච්ච වෙලාවට මොකෝ අපි පපුව හයියෙන් ගහනවා. හරිද? අපි පපුව හයියෙන් ගහනවා. හැබැයි අපි නිස්කලංකව ඉන්නවා. පපුව එහෙම හයියෙන් ගහන්නේ එහෙනම් ඒ වෙලටත් හයියෙන් ගහනවා නම් ඉතින් මොකක් හරි ලෙඩක්. දොස්තරගෙන්ට පෙන්නන්න බෑ. ඒ නිසා අපි කියනවා මොකද්ද? මේ පැත්තේදී බය වුණාම හෘද ස්පන්දන වේගය වැඩි වෙයි. හෘද ස්පන්දන වේගය වැඩි වෙයි. එහා පැත්තේ හෘද ස්පන්දන වේගය අඩු වෙන්නේ නෙමෙයි හොඳේ. හෘද ස්පන්දන වේගය සාමාන්‍ය. දන වේගය සාමාන්‍ය වෙයි. සාමාන්‍ය වෙයි. හරිද? හරි. ඊට පස්සේ ආහාර ජීර්ණය මට කියන්නකෝ අර මේ බල්ලෙක් කියලා පිස්සු බල්ලෙක් කියලා බේරි පස්සෙන් එලා දුබ මේ විටු කියලා දුවනවා ඊයස්සේ ආහාර ජීර්ණය වෙනවා. පිස්සුද? ඇයලා බඩ පුරු ගන්නවා ආහාර ජීර්ණය වෙන්නේ නෑ නේ. ඒ ඔක්කොම නිෂේධනය වෙනවා. ඒ බය වෙලා දුවනවා කාලා. හරිද?
එතකොට ළමයි එහෙනම් ආහාර ජීර්ණය ක්‍රමය මොකෝ වෙන්නේ? ආහාර ජීර්ණ ක්‍රියාවලිය. ජීර්ණ ක්‍රියාවලිය අපි කියමු අඩපණ වේ. අඩපණ වේ. දාගන්න ආහාර ජීර්ණ ක්‍රියාවලිය අඩපණ වේ. එහෙම නැත්නම් අපි දාමු නිෂේධනය වේ. දෙකම දාගන්නකො. නිෂේධනය වේ. ඊළඟට මේ පැත්තේ ප්‍රශ්නයක් නෑ. අපි නිරෝගීව විවේකීව සුවෙන් ඉන්න වෙලාවට කලබලයක් නෑනේ. නිකමට හිතන්නවා දැන් ගෙදර ඇවිල්ලා නාලා කාලා හරිද ඉන්නවා. කුඩුවකට හාන්සිලා නැත්නම් ඇඳේ හාන්සිලා ඔය ඉන්නවා ඉතින්. හරි එක්කෝ ටීවී එක බලනවා. විවේකීව ඉන්නේ නිස්කලංකයි. හරිද? එතකොට ළමයි මොකද වෙන්නේ? ආහාර ජීර්ණය උත්තේජනය. ආහාර ජීර්ණ ක්‍රියාවලිය උත්තේජනය වෙනවා. ජීර්ණ ක්‍රියාවලිය උත්තේජනය වේ. ඔය ටික දාගන්න පුතේ. ටක් ගාලා දාගන්න. ළමයි මංගල දාගන්න. මංගල දාගන්න පුතේ. රූප සටහනේම දාගන්න මතක හිටින්න. හරිද ළමයි? පවන් හරිද? පුතේ මේ රූප සටහන එක්කම දාගන්න. දසුනි සනුකි විඳු යෂෙන් හරිද? මුතු මාලක කට්ටි දාගන්න බල. මට මේ උඩ අහුවෙන නම් ටික කියුවේ. ඔය මතක තියාගන්න ක්‍රමත් එක්ක දුන්නේ ලස්සනට ඔය ටික මතක තියාගන්න. හරිද? මතක තියාගන්න තියෙන ක්‍රමත් එක්ක දීලා තියෙන්නේ රූප සටහන් එක්ක ලස්සනට මතක තියාගන්න. මට ඉවරුණා මැසේජ් එකක් දාන්න ඉවරයි කියලා. ඉවරුණා මැසේජ් එකක් දාන්න ඉවරයි කියලා.
හරි ළමයි ඉවරද මෙසේජ් මොනවද දාලාදී ඉවරයි හරි ඉක්මන් කරලා දාගන්න අනිත් හරි පුතේ අනුමාන දෙන්නේ කවද්ද අනුමාන ටික එහෙමයි ළමයි මේ අනුමාන ටික කරනවා කියන්නේ ඉදිරි දවස් ටිකේ තමයි ඔයාලට අනුමාන ටික හම්බෙන්නේ දැනටත් ඇත්තටම සාමාන්‍ය හදලා තියෙන ওই ටික මම දන්නවා ඔයාලා ප්‍රශ්න හරිය අහන බව හරිද මේ ඕක අපේ දැන් සාමාන්‍යම තියරි පන්ති වල හරිද තියරි පන්ති වල ළමයින්ගෙන් තමයි ඔකට බේරෙන්න බැරි සර් කවද්ද අනුමාන ටික හම්බෙන්නේ කියන එක එතකොට මේ මම දන්නවා ඔයාලටත් ওই ප්‍රශ්නේ එන බව ඉතින් දැනට අනුමාන ටික අපි හදාගෙන තියෙන්නේ ඒකයි තව ඔයාලට ෆිසික්ස් ප්‍රශ්න දෙකක විතර අපිට තව පොඩි ටාගට් එකක් මේ දවස්වල යනවා ඒ ටික හදාගත්ත ගමන් ඔයාලට ටියුට් එක ලැබෙන සලස්සනවා කොහොමද දැනට වැඩ ටිකේ 90%ක් ඉවරයි ඔයාලට දැන් කොහොමද ලබන සතියේ ඉඳලා අනුමාන ටික කතා කරන්න පටන් ගන්නවා ලබන සතියේ ඉඳලා පැය බොහෝ විට පැය 4ක් ක්ලාස් එක අපිට කරන්න සිද්ධ වෙයි පටන් ගන්න ටයිම් එකේ ඉඳලා පැය 4ක වගේ කාලයක් තුල අපිට මේ ක්ලාස් එක කරන් යන්න වෙනවා ඒ ටික සාකච්ඡා කරගන්න අත්‍යවශ්‍යම නිසා ඒක නිසා මේ ආපේක හොඳයි ප්‍රශ්නේ මැසේජ් එක දාලා තිබිච්ච එකත් අනුමාන ටික ළමයි සාකච්ඡා කරගෙන ලබන සතියේ සිට ඒ ටික සාකච්ඡා කරන්න පටන් ගන්නවා දැන් මේ මුල් දවස්වල ඔයාලට ටක් ගාලා මේ අර අත්‍යවශ්‍යයි කියලා හිතෙන බයෝ කොටස් ටිකයි ෆිසික්ස් කොටස් ටිකයි මතක් කරලා දුන්නේ ලබන සතියේත් කෙමිස්ට්‍රි පාර්ට් එකක් තියෙනවා මතක් කරන්න ඒ ටිකත් මතක් කරලා පටන් ගන්නවා ඔයාලට අනුමාන ටික කතා කරන්න හරි හරි පුතේ ඔඩි ඉවරයිනේ හරි හරි එතනින් ඒ ටික අවසానයි හරිනේ මකන්නද හරි මැකුවා අවශ්‍ය නැහැ ස්ක්‍රීන්ෂොට් එකක් ගහගන්න හරි ඔතනින්ම මේ පොඩි නෝට් එකක් දාගන්න මේත් එක්කම කතා කරන්න යන්න හෝමෝන ගැන තොහම පොඩි නෝට් එකක් දාගන්න හෝමෝන අනිවාර්යෙන් ගිය අවුරුද්දේ නිකමඩ බලන්න ගිය අවුරුද්ද පේපරේ ගිය අවුරුද්දේ ඔලෙවල් පේපරේ අපි කියලාම යවුවේ අනිවාර්යෙන් හෝමෝන ගැන එනවා මෙන්න මේ හෝමෝන ටික බලන් යන්න කියලා උගන්වලා යාපු ටික හැම වෙලෙ තියෙනවා ඒක නිසා මේ බලා ගන්න පුතේ අනිවාර්යෙන් මේ හෝමෝන ප්‍රශ්න එනවාමයි විභාගවල ඕව වරදින ප්‍රශ්න නෙවෙයි ආයි ඕව ඉතින් ෂුවර් ෂොට් ඕව අනිවාර්යෙන් එනවා කොහොමද හරිද ලියන්න මෙහෙම මිනිසාගේ දේහයේ පොයින්ට් එකක් දාලා ලියන්න උතනම යටින් ලියන්න ප්‍රශ්නයක් නැහැ උතනම යටින් ලියන්න මිනිසාගේ දේහයේ නිපදවන හෝමෝන මගින් මිනිසාට අවශ්‍ය වන ප්‍රධාන
ක්‍රියාවලින් ප්‍රධාන ක්‍රියාවලින් රාශියක් ඉටි කරගනු ලැබේ. ප්‍රධාන ක්‍රියාවලි රාශියක් ඉටි කරගනු ලැබේ. ඉටි කරගනු ලැබේ. මෙම හෝමෝන එතෙන්ට බලන්න මෙම හෝමෝන ශ්‍රාවය කරනු ලබන මෙම හෝමෝන ශ්‍රාවය කරනු ලබන මෙම හෝමෝන ශ්‍රාවය කරනු ලබන ග්‍රන්ථි මෙම හෝමෝන ශ්‍රාවය කරනු ලබන ග්‍රන්ථි හරිද? ග්‍රන්ථි අන්තරාසර්ග ග්‍රන්ථි ලෙස හැඳින්වේ. අන්තරාසර්ග ග්‍රන්ථි ලෙස හැඳින්වේ. අන්තරාසර්ග ග්‍රන්ථි ලෙස හැඳින්වේ. හරි. පුතේ අන්තරාසර්ග ග්‍රන්ථි කීපයක් අපේ ශරීරයේ තියෙනවා. එක යට එක ලියාගෙන ලියන පළවෙනි එක්කෙනා පුතේ පිටිඋටරිය. අන්තරාසර්ග ග්‍රන්ථි වල පළවෙනි එක්කෙනා පිටිඋටරිය. හරිද? පළවෙනි එක්කෙනා පිටිඋටරිය. දෙවෙනි එක්කෙනා පුතේ තයිරොයිඩය. පළවෙනි එක්කෙනා පිටිඋටරිය, දෙවෙනි එක්කෙනා තයිරොයිඩය. තුන්වෙනි එක්කෙනා පැටියෝ අග්න්‍යාශය. තුන්වෙනි එක්කෙනා අග්න්‍යාශය. පිටිඋටරිය, තයිරොයිඩය, අග්න්‍යාශය. ඊළඟට අධිවෘක්ක. අධිවෘක්ක කියන්නේ මොනවද? අධිවෘක්ක ඉන්නකො මම එකක් කියලා දෙන්න. අධිවෘක්ක. ඒ කියන්නේ අපේ වකුගඩු තියෙන්නේ. මේ දැන් වකුගඩු තියෙනවානේ අපේ. මේන්නේ මේ වගේ. හරිද? මේ වකුගඩු වලට උඩින් මෙන්න මෙහෙම තොප්පියක් දැම්ම වගේ පිහිටනවා අධිවෘක්ක. හරිද? ඊළඟට අධිවෘක්ක වලින් පස්සේ ලියන්න ප්‍රජනේන්ද්‍ර ග්‍රන්ථි. ප්‍රජනක ඉන්ද්‍රයන් වල තියෙන්නේ ප්‍රජනේන්ද්‍ර ග්‍රන්ථි. ඕන ඔය විදිහට තමයි තියෙන්නේ. හරිනේ. පිටිඋටරිය, තයිරොයිඩය, අග්න්‍යාශය, අධිවෘක්ක සහ ප්‍රජනේන්ද්‍ර ග්‍රන්ථි. ඔය ටික තමයි ප්‍රධාන අන්තරාසර්ග ග්‍රන්ථි විදිහට කතා කරන්නේ. මේවා හෝමෝන මුදාහරින ග්‍රන්ථි. හරිද? ඔය ටිකක් දාගන්න පුතේ. ඔය ටිකක් දාගන්න. හරි. ඔය ටිකක් දාගන්න. හරිද? තමයි දාගත්ත දේ ටික. පිටිඋටරිය, තයිරොයිඩය, අග්න්‍යාශය, අධිවෘක්ක, ප්‍රජනේන්ද්‍ර ග්‍රන්ථි. හරිද? හරි. හරි පුතේ. ඒගොල්ල යටින් ලියන්න වෙනම තරු ලකුණකින් ලියන්න වෙනම. මෙම ග්‍රන්ථි මගින් ශ්‍රාවය කරන හෝමෝනවල මෙම ග්‍රන්ථි මගින් ශ්‍රාවය කරන හෝමෝනවල මෙම ග්‍රන්ථි මගින් ශ්‍රාවය කරන හෝමෝනවල ලාක්ෂණික පහත පරිදි වේ. ලාක්ෂණික පහත පරිදි වේ. ලාක්ෂණික පහත පරිදි වේ. හරි. ලාක්ෂණික බලමු. පළවෙනි එක නා ලියා ගන්න පැටියෝ. ලාක්ෂණික. මේ හෝමෝන ඇවිල්ලා කාබනික සංයෝග. මොන සංයෝගද? කාබනික සංයෝග. ලියන පළවෙනි එක නා මේවා කාබනික සංයෝග වේ. අංක 1 මේවා කාබනික සංයෝග වේ. ඔය එකක් තමයි කාබනික සංයෝග. කාබනික
සංයෝග මේවා කාබනික සංයෝග වේ. හරිද? හරිද ළමයි? හරි. දෙවනි කාරණේ ලියන්න. හෝමෝන පරිවහනය කරන්නේ කවුද? කවුද ගෙනියන්නේ තැනින් තැනට? රුධිරය මගින් පුතේ. ලියන්න දෙවෙනි එක්කෙනා රුධිරය මගින් පරිවහනය වේ. හෝමෝන කියන කට්ටිය තැනින් තැනට අරන් යන්නේ රුධිරය. එයාලට තනියෙන් යන්න බෑ. රුධිරය මගින් පරිවහනය වේ. රුධිරය මගින් පරිවහනය වේ. දෙවෙනි එක්කෙනා තමයි රුධිරය මගින් රුධිරය මගින් පරිවහනය වේ. හරිද? ඔයාලා බලන්න ඇති මොකද මේ සර් තනියෙන් hina පිස්සුද කියන්නේ අපේ මේ කාර්ය මණ්ඩලය ළම. එතන ඉඳන් මේ ඉවර නැද්ද අහනවා. hina වෙවි. රුධිරය මගින් පරිවහනය වේ. හරි. තුන. ඊළඟ ළමයි ඉලක්ක අවයව උත්තේජනය කරයි. ඉලක්ක අවයව ඉලක්ක අවයව උත්තේජනය කරයි. ඉලක්ක අවයව උත්තේජනය කරයි. එකක් දාගන්න. ඉලක්ක අවයව උත්තේජනය කරයි. හරි. ඊට පස්සේ පැටියෝ ඒ කියන්නේ මේක දැන් ඉලක්ක අවයවයක් නේ දැන් මේක මේ පිටියුටරියෙන් අපි කියමු ඔන්න හෝමෝන් ශ්‍රාවය කරන අපි කියමු ප්‍රොලැක්ටින් හෝමෝන් එක මව්කිරි නිපදවන. ඕක ප්‍රොලැක්ටින් ශ්‍රාවය කරලා මව්කිරි වල ස්තන ග්‍රන්ථි වලට යන්න දෝක ඉතින් වෙන කොහාටවත් ගියට හරියන්නේ නැහැ. ඉලක්ක අවයවයට උත්තේජනය. හරි. ඉලක්ක අවයව උත්තේජනය කරයි. ඊට පස්සේ ඉතා අඩු සාන්ද්‍රණයක් ප්‍රමාණවත් වේ. ඊළඟ එකත් ලියාගන්න. ඉතා අඩු සාන්ද්‍රණයක් ඉතා අඩු සාන්ද්‍රණයක් ප්‍රයෝජනවත් වේ. හරිද? ඒකත් දාගන්න. ඉතා අඩු සාන්ද්‍රණයක් ප්‍රයෝජනවත් වේ. මේ මොනවා යන්නේ මෙච්චර ළමයි කියන්නේ මේ හෝමෝන ගැන කියන්නේ. හෝමෝන ගැන කියන්නේ. හරිද? දාගන්න ඔය ටික. හෝමෝන ගැන කියන්නේ. ඉතා අඩු සාන්ද්‍රණයක් ප්‍රයෝජනවත් වේ. හරිද ළමයි? හරි. ඔය ටික පුතේ මතක තියාගන්න. හරිනේ? ඔය ටික අනිවාර්යෙන් මතක තියාගන්න. අඩු සාන්ද්‍රණ ප්‍රයෝජනවත් වෙනවා. ඒ කතන්දර ටික මතක තියාගන්න. හරිනේ? හරි. හරි. මම මේක මැදට උනම් පේන්නේ නැහැ. මෙරි දාගන්න. හරි. පුතේ මේ ලබන සතිය අපි පටන් ගන්න සඳුදා. වැඩේ පටන් ගන්න සඳු දවසේ සඳු රාත්‍රී 8ට වැඩේ පටන් ගන්න ස්ටාර්ට් කරනවා. මොකද ළමයි එද්දි ක්ලාසස් ඉවරලා එද්දි 7:00 විතර වෙන නිසා අපි 8 විතර වෙද්දි වැඩේ ස්ටාර්ට් කරනවා. පැටියෝ මේ සම්මන්ත්‍රණේ මේ Zoom සම්මන්ත්‍රණ මාලාව තුලදී ඔයාලට දැන් ලබන සතියේ ඉඳලා අපි අනුමාන ප්‍රශ්න සාකච්ඡා කරන්න ගන්නවා. මේ අනුමාන ප්‍රශ්න සාකච්ඡාවේදී ඔයාලට තේරෙයි මොන වගේ පේපර් එකක්ද මේ පාර එන්න පුළුවන් කියලා. පොඩ්ඩක් කියපාර ඔයාලට අපේ වීඩියෝස් බැලුවා නම් අනුමාන යනු අනුමාන පමණක්ම නොවන බව තේරුම් යයි. හරිද? ඉතින් දෙන ටික බලන් යන්න. ඒ හොඳටම ඇති. ඒවා අනුමාන, ඒ වර්ධින් නැති අනුමාන. හරිද? ඒවා එනවා නොඅනුමානයි. හරිද? ඒක නිසා ඒ ටික බලන් යන්න. ලබන සතිය සිට ඒ අනුමාන ටික ඔයාලට හම්බ වෙනවා. ඒ ටිකත් එක්ක දිගට වැඩ කරන් යන්. මේ ප්‍රශ්න අපි සාකච්ඡා කරනවා. දිගින් දිගට පුරුදු කරලා සාකච්ඡා කරලා ඔයාලට ආයි ඒ ටික කීමක්ම නැති වෙන ගානට මෙතන හදලා තමයි මේ මාසය ඇතුළත මේ වැට් ටික ඉවර කරන්නේ. හරිද? ඒක නිසා ඒ වැට් ටික ලෑස්ති වෙන්න. පුතේ කොහොමත් ළමයි සීමිත පිරිසක් සම්බන්ධ කරගන්න අපි ලබන සතියේ ඉඳන් අපේ වැඩ ටික ඔයාලට කියලා තියෙන්නේ කොහොමද පටන් ගන්න කියලා වෙනම කාර්ය මණ්ඩලයක් එක්ක මේ වැට් ටික කරන්නේ. ඒක නිසා ඔයාලා වෙනම ගෲප් කරලා පටන් ගන්න. ලබන සතියේ ඔයාලගේ පේමන්ට්ස් වැටෙන විදිය ඔක්කොම අපි ගෲප් වලට දැනුවත් කරනවා.
ඒවත් එක්ක ඔයාලගේ ID එකක් ඔයාලට වෙනවා හම්බෙයි. ඔයා මේකට ඔන්ලයින් සෙෂන් එක ඔස්සේ ඔයාලට ID එකක් හම්බ වෙනවා. ඒ ID එක ඔස්සේ තමයි ලොග් වෙන්නත් ඕන. අනිත් එක ඊට පස්සේ ඔයාලා group වලට වෙන් කරනකොට පුතේ group වලට අදාළ ID එක ඔයාලට දෙනවා. මෙන්න මේ group එකේ තමයි ඔයා ඉන්නේ කියලා. එතකොට ඔයාලගෙන් දැන් අපි ගෙදර වැඩ දෙනකොට උනත් අදාළ group එකට අනුව තමයි ඒ ටික බලන්නේ. ඔයාලා වෙනම Zoom session අරගෙන අපි ප්‍රශ්න සාකච්ඡා කරනවා. එතකොට මේ Zoom session වල ඔයාලා සම්බන්ධ වෙන්න ඕනේ අදාළ group එකට. ඒ වැටික් කරනවා. එතකොට තමයි අහලා තිබ්බ කොහොමද ඉස්සරහ වැටික් කරන්නේ payment methods කොහොමද? ඒ ඔක්කොම ඔයාලා payment කරන්න ඕන විදි සියල්ල ඔයාලා දැනුවත් කරනවා. එතකොට මේ හෙට දවසේ ඒ සියල්ල ඔයාලට දැනුවත් කිරීමක් සිද්ධ කරනවා. හරිද? ඒ වැටික සිද්ධ වෙනවා. ඒ වගේම අනුමානත් එක්ක සාකච්ඡා වෙයිගෙන මේ ප්‍රශ්න වැඩපිළිවෙල සම්පූර්ණ ඉස්සරහට ගෙරනවා. තියරි දන්නේ නැති සියලු කරුණු ටික අපි මේක අද සාකච්ඡා කරලා දෙනවා. දැනටත් අද උනත් ප්‍රවේගය ටිකෙන් පටන් ගත්ත විස්ථාපන කාල කතා කරා, ස්නායු පද්ධතිය කතා කරා, හෝමෝන් ටික කතා කරා, හැටි කරනවා. හරිද? දැන් අද උනත් ප්‍රවේග කාල ප්‍රස්තාර, විස්ථාපන කාල ප්‍රස්තාර වල තිබ්බ ප්‍රශ්න ටික ලියා ගන්න නැති තරමක් දුරට. හරිද? ඊට පස්සේ අපි විභාග ප්‍රශ්නයක් ආපු එකක් කතා කරා, කොහොමද හදන්නේ කියලා දුන්නා. වැඩ ගොඩක්. හරි. ඉස්සරහට ඉතින් ඔය වගේ සෑහෙන වැඩ කරනවා. බොහෝ දුරට පැය 4ක් ක්ලාස් එක අපිට යොදන්න සිද්ධ වෙයි. ඉතින් මේ වැට් ටික වල ලෑස්ති වෙන්න සූදානම් වෙන්න. ඉතින් වැට් ටික පරිස්සමෙන් කරගන්න පුතේ. ආයුබෝවන් පරිස්සමෙන් ඉන්න. සඳුදා දිනේදී අපි හම්බෙමු. ෆොටෝස් එහෙම අද නෝට් එකේ ඔයාලා ඒවල තියන්න අපි ඒව බලනවා. බලලා ඉවන්න. හරිද? ඉතින් ක්ලාස් එක ගැන මොකක් හරි ඔයාලගේ තියෙන කමෙන්ට් එකකුත් අපිට දාන්න. හරිනේ බඩු. හරි උස්සන්නයි. ආයුබෝවන් පරිස්සමෙන්.